හරි හෙලෝ ගයිස් මොකද වෙන්නේ කාලද බීලද DSA ලිව්වද කියලා තමයි කියන්න තියෙන්නේ. හරිද DSA ගැන කතා නොකර හිටියොත් හොඳයි කියලා මට හිතෙනවා ඇඟට ගුණයි හරිද ඇත්තටම DSA පේපරේ ගොඩක් අමාරු වුණා මේ හරි DSA ඉවරයි දැන් ඔන්න අපි ඇවිල්ලා ඉන්නවා BMIT වලට BMIT වල අපිට මේන්ලි ගොඩක් කටේ රික්වෙස් කරලා තිබ්බා BMIT වලට වීඩියෝ එකක් කරන්න කිය ගොඩාක් කටේ දාලා තිබ්බා. ඇත්තටම අපි BMIT වලට කරන්න හිටියේ නෑ මචං වීඩියෝ එකක් ඇත්තම කතාව කිව්වොත්. මොකද ගොඩක් කට්ටිය රික්වෙස් කරලා තිබ්බ හින්දා මොකද BMIT අද තමයි බං අපි බලන්නේ ලෙක්චර්ස් ෆ්ලයිට් ටික බං. හරිද? ඇත්ත කතාව කිව්වොත් හරිද? නිකන් ලාවට මචං නිකන් අර ලෙක්චර් එකේ කරද්දි මතකයක් තිබ්බා. ඒ ඇරෙනකොට ලෙක්චර් ස්ලයිඩ් එක කියවන්න ගත්තේ අර අන්තිම ටික එහෙම අද තමයි කියවන්න ගත්තේ. අර ඉතින් මේ අර කොමස් කරපු මේ සම්මුඛාද බං හරි කියන්නේ අර එන්නේ ඒක පොඩ්ඩක් ඇවිල්ලා තියෙනවා. ඒකෙන් ඔව් තමයි මේ ලෙක්චර් ටික ටක් ගාලා බැලුවේ. ඔව් අර FCSC එකෙන් උනත් මචං අපි අර කුප්පියක් කළා. ඒකෙන් අර ඒක උනත් කරේ අපි දැන් මා ඉමේජ්යි කොමර්ස් කරලා තියෙන්නේ. අර ඒ අයිඩියා එක පොඩ්ඩක් තියෙන හින්දා අපි ලොකුවට ફોකස් කරේ නැහැ. නමුත් අර ලෙක්චර් සයිඩ් එක බලද්දී අපිට සමහර දේවල් තේරුණා අපි නොදන්න දේවල් අපිට අමතක දේවල් නොදන්න නෙමෙයි අමතක දේවල් මචං. ඇත්ත කතාව කිව්වොත් ගොඩක් දේවල් තියෙනවා කියලා. ඉතින් අපි හිතුවා මේ වීඩියෝ එක අපි ඉගෙන ගන්න ගමන් ඕගොල්ලන්ටත් ඒ නොලෙජ් එක ෂෙයා කරගෙන අපිට අපි මේ වීඩියෝ එක කරන්න ප්ලෑන් කරා. මොකද රීසන් එක ගොඩකට රික්වෙස්ට් කරලා තිබ්බා BMIT වලට වීඩියෝ එකක්. ඉතින් BMIT වලට වීඩියෝ එකක් දාන්න මචං ඇත්තටම අපිට ටයිම් එකක් නැහැ මේ අවස්ථාවේදී තිබෙන්නේ ඇත්තටම නැහැ. නමුත් අර කට්ටිය රික්වෙස්ට් කරන හින්දා අපිත් ඉගෙන ගන්න ගමන් මචං ඕගොල්ලන්ට ඒ අයිඩියා එක දුන්නොත් හොඳයි කියලා හිතුණා. මොකද අපි බලලා ඕගොල්ලන්ට ආයේ ඒක අර මතකින් කියලා දෙන්න තරම් ටයිම් එකක් නැති හින්දා. අන්න ඒ රීසන් එක හින්දා අපිත් ඉගෙන ගන්න ගමන් ඕගොල්ලොන්ත් එක්ක මේ වීඩියෝ එකක් කරන්න මේ විදිහට හිතුවා. අපි ඉතින් මේක මචං ඉතින් අර කලින් වීඩියෝස් වගේ නෙමෙයි මේක ටිකක් පොඩ්ඩක් වෙලා යයි අපිත් ඉගෙනගෙනනේ ඕගොල්ලන්ට කියන්නේ හරිද? පොඩි මේ වෙලේ නමුත් අපි ඉන්ටරෙස්ටිං විදියට පොඩි නිකන් අර ආතල්ලයක් එහෙම අරගෙන මේ විදිහින් විට කියලා එහෙම ඒ පොඩ්ඩක් ආතල්ලයක් කරන් කියන්න මචං මෙතන සිරාට මේ වීඩියෝ දැන් ඉස්සරට වැටෙන ඔක්කොගෙම තියෙන මචං අපි දෙන්න මේ සෙට් වෙලා පාඩම් කරන විදිය මචං. normally day to day පාඩම් කරන විදිහට තමයි මචං වීඩියෝ ටික තියෙන්නේ. හරිද? ඒක ලැන්ග්වේජ් එකයි ඒ ෆෝමල් නම් මනම් කන්සිඩර් කරන්න එපා. මේ කන්ටෙන්ට් එක අරන් ගේමක් ගහගන්න. හරියටම හරි. මෙහෙමයි අපි ඔය මේ අපි මේ මෙහෙම ඇත්තටම අර එහෙම මයින්ඩ් එකක් නෑ ඇත්තටම නිකන් මේක වීඩියෝ එකක් විදිහටම නිකන් අර ඒ ක්වොලිටි එකට කරන්න මචං මොකද මේ ඇත්තටම හරි අමාරුයි මොකද එච්චර මේකක් නෑ හරිද මොකද අපිත් පාඩම් කරන ගමන් කරන්නේ අපිත් ලියන්න එපා බං එක්සෑම් එක හරිද ඒ හින්දා මචං අපි පාඩම් කරන එක ඕගොල්ලොත් එක්ක මේ ෂෙයා කරා ඉතින් ඉමේජ් කියෝගේ ඒ වීඩියෝ ක්වොලිටි එක වැඩි කයා කරන්න එපා ප්ලීස් කන්ටෙන්ට් එක අරගෙන මැච් එකක් ගාගෙන එක්සෑම් එක උඩ දාගන්න කියලා ඔයගොල්ලන්ගේ ආදරෙන් ඉල්ලන් ඉන්නවා. හරි. එහෙනම් අපි අන්න රයිට්. ඕකේ. ඔන්න දැන් අපි ඇවිල්ලා තියෙනවා ඉකොනොමික්ස් මචං කවර් කරන්න ලෙසන් 5 එකේ අපි බලමු පොඩ්ඩක් යටට learning outcome වලඩක් නෑ යටට යන්න. හරි. ලර්නිං දැන් ඔතන තියෙනවා ඇත්තටම මේ ඉකොනොමික් කන්සෙප්ට්ස් වලට අදාළව need and want. හරිද? need කියලා කියන්නේ සරලවම කියනවා නම් මොනවාද මචං අපිට තියෙන මේ බේසික්ම මිනිස්සු මචං basic desires from the humans. need කියන්නේ want කියන්නේ the difference way of ඒ කියන්නේ මිනිස්සුන්ට අවශ්‍ය මූලික අවශ්‍යතාවල තමයි අපි කියන්නේ need කියලා. මනුෂ්‍ය ජීවිතය කැට් කරන්න මිනිහෙට ජීවත් වීම සඳහා අත්‍යවශ්‍ය දේවල් කියනවා. අන්න හරි. එතකොට මේ ජීවත් වෙන්න ඕනේ. එතකොට මොනවද ජීවත් වෙන්න ඕනේ? ආහාර, වතුර, ජලය ඔන්න ඔය ටිකනේ. ඔන්න වතුර ජලය කියන්නේ නෙමෙයි. ආහාර හරිද? ඒ ආහාර පාන ඔන්න එක අවශ්‍යතාවයක්. හරිද? ඊට පස්සේ ඇඳුම් පැළඳුම් එක අවශ්‍යතාවයක්. ඊට පස්සේ නිවාස ඔන්න අවශ්‍යතාවයක්. හරිද? එතකොට ඕවා ෆුල්ෆිල් කරගන්න, ඕවා සැටිස්ෆයි කරගන්න ආකාර තියෙන්නේ. අනේවට තමයි want කියලා කියන්නේ. එක්සැම්පල් එකක් විදිහට ගත්තොත්
ආහාර නම් මොනවාද? කොත්තු, රයිස්, ලසඤ්ඤා. හරිද? ඔන්න ඔය වගේ. හරිද? ඊයස ඇඳුම් පැළඳුම් නම් ටී-ෂර්ට්, ෂර්ට්. හරිද? ඊට පස්සේ ට්‍රවුසර්ස්. අන්න එහෙම. හරිද? ඊට පස්සේ මොනවාද? හවුසස් නම් අපි ගන්න පුළුවන් apartments. හරිද? ඊට පස්සේ හරිද? ඊට පස්සේ තට්ටු දෙකේ නිවාස, තනි තට්ටුවේ නිවාස, right? අන්න ඒ වගේ අපිට අර අපේ නීඩ් එක අපි විසින් ඒක සපුර ගන්න කැමති ආකාර වලට තමයි අපි කියන්නේ want කියලා. ඔන්න ඔක තමයි need want අතර වෙනස. ඔතන තියෙනවා types of resources, land, labor, capital, entrepreneurship. land කියන්නේ භූමිය කියලා කියන්නේ මචං ඔතන පොඩි explanation එකක් දෙන්නීමේ මම හිතනවා මේ ටික දන්නවා ඇති කියලා. භූමිය කියන මචං අර මේ පොළොව මචං කොහොමද කියන්නේ භූමිය කියද්දි මචං ලෑන්ඩ් එක ඊට පස්සේ ෆොරෙස්ට් කැලේ ඊට පස්සේ බිල්ඩින් ඒ ලෑන්ඩ් කියන්නේ ඒ වගේ මචං. අන්න ඒවට තමයි අපි land කියන්නේ. හරියට හරි. කියන ඔයගොල්ලෝ අපි organisation එකක් පැත්තේ organisation එක පිහිටි තැන ස්ථානේ. හරිද? labor කියලා කියන්නේ මචං ඉන්න මිනිස්සු. හරිද? ලංකාවේ labor කියන්නේ කාටද? ශ්‍රම බලකාය මිනිස්සු, වැඩ කරන මිනිස්සු. හරිද? ජොබ් එකක් කරනවා වේව වෙන්න පුළුවන් නැති ඒ කට්ටිය වෙන්න පුළුවන්. මේ හැමෝටම තමයි අපි කියන්නේ labor කියලා. හරිද? capital කියලා කියන්නේ අපිට ඕගනයිසේෂන් එකක් පැත්තෙන් රටක් පැත්තෙන් හිතුවොත් මේ රට දුවන්න පාවිච්චි කරන දේවල්. එහෙනම් ඕගනයිසේෂන් එක නම් මේ රට මේ ඕගනයිසේෂන් එකේ වැඩ කටයුතු සිද්ධ වෙන්න පාවිච්චි කරන දේවල්. එක්සැම්පල් එකකට මැෂින්ස් වෙන්න පුළුවන්. ඒ වත්කම් තමයි මේවට එන්නේ. සල්ලිත් වෙන්න පුළුවන්. හැබැයි සල්ලිම විතරක් කියන්න බෑ. සල්ලිත් අපි ඉන්වෙස්ට් කරනවානේ මනි. බිස්නස් එක මේන්ටේන් කරන් යන්න. අන්න ඒවා වෙන්න පුළුවන්. මැෂින්ස් වෙන්න පුළුවන්. ඊට පස්සේ හරිද බිස්නස් එකට කාර් එකක් ගත්තා නම් මචං මේ එහෙ මෙහෙ යන්න බිස්නස් එකේ වැඩවලට ඒක වෙන්න පුළුවන්. අර ඉනිෂියලි ඉන්වෙස්ට් කරන දේ තමයි මචං අපි කියන්නේ කැපිටල් කියලා. හරිද? ලංකාවේ මොනවද කැපිටල්ස් අපිට ගන්න පුළුවන්? බිස්නස් එක කරලා ගන්න පුළුවන් ඉතින් බිස්නස් එක නමක් හරි හිතන්නකෝ අපේ අර මේ පුටු හදන මේ ලී මෝලම ගනින්කෝ මචං දම්රෝ එක ෆර්නිචර් එක ගනින්කෝ ඒක මම කිව්වනේ බිස්නස් එකට දාලා මම කිව්වා මම කියන අපේ ලංකාවේ මොනවද තියෙන කැපිටල්ස් ලංකාවේ කැපිටල්ස් අපිට ගන්න පුළුවන් මචං මොනවද ලංකාවේ ඇතුලේ කැපිටල්ස් බහන්නේ නේ ඔව් ප්‍රාග්ධනය මොනවද තියෙන්නේ ලංකාව මචං නෙළුම් කුලන කියන්නේ කැපිටල් එකක් ඒකෙන් මචං අපි මොකද කියන්නේ අපේ ලංකාවේ මචං මේ ඩොලර් උපයන්න පුළුවන් එක්තරා මේකක් නේ රටක් පැත්තෙන් හිතුව නෙළුම් කුලන ඊට පස්සේ ඒ කියන්නේ මෙහෙමයි ලංකාවට මනි ජෙනරේට් වෙන්න ඕගනයිසේෂන් එකකට හරි ආර්ථිකයකට හරි මනි ජෙනරේට් වෙන්න පාවිච්චි කරන දේවල් නෙළුම් කුලන එක ඊට පස්සේ මචං තා මොනවද අපිට ගන්න පුළුවන් ලෝක වෙළඳ මධ්‍යස්ථානය නෙමෙයි ඒක ගන්න බෑනේ මේ සූ එක කැපිටල් එකක් හරිද රටක් පැත්තෙන් හිතුවොත් අන්න එහෙම entrepreneurship කියන්නේ එතකොට මෙන්න මේ land labor capital මෙන්න මේ තුන ඔක්කොම මෙහෙවන බිස්නස් එකේ ව්‍යවසායකයාට තමයි අපි කියන්නේ entrepreneurship කියලා ව්‍යවසායකත්වය මචං අර මේ ඔතන චූටි කෑල්ලක් ඇඩ් වෙනවා අර අලුත් දේවල් හදන කියලා ඒකට පොඩ්ඩක් ඇඩ් කරපන් මචං අලුත් දේවල් හදන කෑල්ල ඒක මචං මෙහෙමයි හරිද අලුත් දේවල් හදන කෑල්ල අදාළ වෙන්නේ මැනේජ්මන්ට් බිස්නස් එකටනේ හරි මේ ඉකෝන් පාර්ට් එක කියන්නේ ඉකෝන් රයිට් පටල ගන්න එපා මේ ඉකෝන් වලින් කරන්නේ ඔව් ඒකත් මම කියන්නම් පස්සේ ඉකෝන් වලින් කරන්නේ introducing new products වෙන්න පුළුවන් නමුත් මෙතන මේන්ම දේ තමයි අර තියෙන මේ ෆැක්ටර්ස් ටික තියෙන බා land labor capital මෙන්න මේ ටික මචං හැන්ඩල් කරන කෙනා එතකොට මේවා හැන්ඩල් කරද්දී රිස්ක් එක ගන්න ඕනේ මචං අනිවාර්යයෙන්ම රිස්ක් එකක් තියෙනවා අලුත් ප්‍රොඩක්ට්ස් ඉන්ට්‍රොඩියුස් කරලා මෙන්න මේ අනිත් කතා කරපු ෆැක්ටර්ස් ටික මෙහෙवला හරියට මැනේජ් කරලා බිස්නස් එක ගොඩ දාන කෙනා තමයි අපි කියන්නේ entrepreneurship කියලා. හරි නේද? අපේ ස්ලයිඩ් එකෙන් ගන්න දෙන්න මචං එතකොට ප්‍රධාන රිසෝසස් ටයිප් 4යි land labor capital entrepreneurship නැත්නම් අපි කියන භූමි ශ්‍රමය ප්‍රාග්ධන ව්‍යවසායකත්වය. හරියට හරි එච්චරයි. අපි යන් එතකොට මචං scarcity of resources කියලා කියන්නේ resources වල තියෙන මචං හිඟය. එක්සැම්පල් එකක් විදිහට ගත්තොත් අපි ඉන්නේ ඇත්තටම සම්පත් හිඟකම තමයි මේ scarcity of resources කියන්නේ. ලෝකේ තියෙන සම්පත් මචං ඇත්තටම හිඟයි. සම්පත් මචං අන්ලිමිටඩ් නම් මචං අපි
මෙහෙම ඉන්නේ නැහනේ බං සිරාඩම කිව්වොත් මෙහෙම මේ අපි මොකද කරන්නේ කෙලින්ම මචං මෙහෙම කෙලින්ම මචං හිතුණු තැන් වල යනවා හිතුණු තැනකින් වලින් ගෙවල් ගන්නවා වාහන ගන්නවා ඕන තරම් රිසෝසස් කියන්නේ හැම රිසෝසස් කියන්නේ ලෝකේ තියෙන සම්පත්. හැය සම්පත් අන්ලිමිටඩ් නම් මචං කිසි ප්‍රශ්නයක් නෑ හිඟකමක් එන්නේ නෑ. එතකොට මේවා මචං ලිමිටඩ් හින්දා තමයි මේවා හිඟකමක් විදියට වෙලා තියෙන්නේ. එක්සැම්පල් එකක් විදියට ගත්තොත් ඔයාට ඕන තරම් සල්ලි කියන රිසෝස් එකෙන් සල්ලි තියනවා නම් ප්‍රශ්නයක් නෑ. ඕන තරම් සල්ලි තියෙනවා නම් ඔයාට ප්‍රශ්නයක් එන්නේ නෑ. එලෝන් මාස්ට පවා හිතන්නකො මෙතන ප්‍රධාන දේ ගන්න ඕන දේ මේකයි. මේ ස්කෑසිටි කියන එක අපිට විතර මේක කොමන් ඉකොනොමික් ප්‍රොබ්ලම් එකක්. එලෝන් මාස්ට්වා වියදම් කරන්න පුළුවන් එකක් තියෙනවා. ඔව් කියන්න. අපිට ඔතන එක්සැම්පල් එක ගන්න ඕනේ එලෝන් මස්ක්ටත් තියෙන පැය 24යි මචං. හරි පැය 24යි. ඔව්. ඒකත් පැය 24යි. එතන එලෝන් මාස්ට් පවා මචං වියදම් කරන්න පුළුවන් ලිමිට් එකක් තියෙනවානේ. එයාගේ මම හිතන්නේ මේ මයාගේ මම 3 බිලියන් හරි 4 බිලියන් හරි යාගේ වත්කම. ඉතින් එහාට වියදම් කරන්න බෑනේ මචං. හරි ට්‍රිලියන් බිලියන් නෙමෙයි ට්‍රිලියන් නේ ට්‍රිලියන්. එතකොට එතනින් එහාට යාට වියදම් කරන්න බෑනේ මචං. හරිද? අපිට කියන්න පුළුවන් ට්‍රිලියනේව ට්‍රිලියනයක් එලෝන් මස්ක් ගාව නැහැ. ඇත්තම කතාව කිව්වොත් හරිද? ට්‍රිලියනේව ට්‍රිලියනයක් නැහැ. හරි? ට්‍රිලියනේව ලක්ෂයකුත් නැහැ. ට්‍රිලියනේව 1000කුත් නැහැ ගාව. ට්‍රිලියන මම හිතන්නේ 3 මම හිතන්නේ ට්‍රිලියන 50ක් හරි 60ක් හරි මට මතක නැහැ හරියට එක්සැක්ට් ගාන. කොහොම හරි මේ අර මිනිහාගේ මේ ෆුල් මේකෙන් මචං 100ට ඒ කියන්නේ මේ මිනිහාගේ ෆුල් වත්කමෙන් 100ට පොඩි ගාණක් 100ට ගාන මතක නැහැ නේ චූටි ගාණක් කියන්නේ ලංකාවේ මුළු ණයම ගෙවන්න මචං. ඉතුරු හිතාගෙන ඉන්නේ ඉන්කම් එක. ඒක හරිනේ මචං අනිත් ස්ලයිඩ් එක දාන්නවා. ඔව් ඉතින් ඒකේ ගන්න දේ තමයි ගන්න ඕනේ මචං හරිද? scarcity of resources කියන්නේ මචං එතකොට අපි මේවා හිඟයි. එතකොට අපි ගන්න ඕනේ එකම දේ තමයි මේවා හිඟින්දා මචං මේක කොමන් ඉකොනොමික් ප්‍රොබ්ලම් එකක්. ඒ කියන්නේ හැමෝටම සම්පත් හිඟයි. අන්ලිමිටඩ් නෑ මේ ලෝකේ තියෙන කිසිම සම්පත්තක් කියන එක අයිඩ් එක ගන්න. රයිට්. එතකොට මේකේ තියෙන්නේ මචං අහන්නකෝ. මේ පොඩක් චූටි දෙයක් තියෙන එක මෙන්ෂන් කරන්න ඕනේ. උඩට යන්න. ඒකේ තියෙන්නේ unlimited human needs මිනිස්සුන්ගේ අවශ්‍යතා මචං unlimited. වාට ඕනේ ඇත්තටම වාට හිතුණු දේවල් කරන්න යන්න ඕනේ ගන්න ඕනේ. නමුත් මේ ලෝකේ සම්පත් තියෙන ලිමිටඩ්. හරිද? හිතන්නකෝ ලෝකේ මචං මේ Lamborghini unlimited තිබ්බනම් ඕන කෙනෙක්ට Lamborghini එකක් ගන්න පුළුවන්. සල්ලි unlimited නම් ලෝකේ හැමෝගාම සල්ලි තියෙනවා. අන්න ඒක පොඩ්ඩක් මෙන්ෂන් කරන්න. එතකොට ඕගොල්ලන්ගේ තියෙන අවශ්‍යතා ඕගොල්ලන්ට හැමදේම ඕනේ. මිනිස්සුන්ගේ අවශ්‍යතා හා උවමනා unlimited. හැබැයි මචං මේ අවශ්‍යතා හෝමනා කියන දන්නවනේ කලින් එකද එතකොට මචං උවමනා වලට කතා කරන්නේ මචං තඩ් නිවාස අවශ්‍යතාවයේ තට්ටු නිවාස හරි එහෙම ඒක මචං අපිට ගෙවල් මචං අති තරම් හදලා එහෙම අන්ලිමිටඩ් තිබ්බනම් මචං ප්‍රශ්නයක් නැහැ හරිද මේ නමුත් රිසෝසස් ලිමිටඩ් මිනිස්සුගේ අවශ්‍යතා හා උවමනා අන්ලිමිටඩ් ඒ හින්දා තමයි මේ ප්‍රොබ්ලම් එක එන්නේ මෙන්න මේ අප මිනිස්සුන්ගේ අවශ්‍යතා හා උවමනා අන්ලිමිටඩ් එතකොට තියෙන රිසෝසස් ටිකයි ඒ තියෙන රිසෝසස් ටික මචං අර තියෙන මේ අන්ලිමිටඩ් මේ needs and wants cover කරන්න බෑ. එතන තමයි හිඟකම එන්නේ. scarcity of resources එන්නේ. හරි මචං ඊළඟට. choice එකක් ගත්තාම මචං ඔන්න දැන් මං කිව්වනේ scarcity of resources තියෙන හින්දා හරිද? මිනිස්සුගේ සම්පත් ටිකයි හරිද? මේ අවශ්‍යතා ගොඩාක් තියෙනවා කියලා. දැන් ටික සම්පත් ටිකයිනේ තියෙන්නේ. හරිද? එක්සැම්පල් එකක් විදිහට ගත්තොත් ඔයා හිතන්න ඔයාගේ මාසික ආදායම රුපියල් 10000යි කියලා තාම ළමයිනේ හැමෝම හරිද? රුපියල් 10000යි කියලා හිතන්නකෝ. 10000යි තමයි ගෙදරින් ඔයාට හම්බෙන්නේ මාසෙකට 10000යි. නැත්තම් හරි 30000යි කියන්නකෝ. ගෙදරින් ඔයාට හම්බෙන්නේ මාසෙකට 30000යි. හරිද? නැත්තම් ඔයා මොන හරි පාර්ට් ටයිම් එකක් කරන ඉන්ටර්න් එකක් කරලා හම්බෙන්නේ 30000යි කියලා හිතන්න. 30000යි තියෙන ඔයාට වියදම් කරන්න පුළුවන් රිසෝසස් ප්‍රමාණය 30000යි. සල්ලි කියන්නේ රිසෝසස් නෙමෙයි. ඇත්තටම ලෝකේ අපි රිසෝසස් කියලා කන්සිඩර් කරන්නේ ඇත්තටම හැම රිසෝස් එකක්ම. හැබැයි රිසෝස් ජෙනරේට් කරන්නේ සල්ලි වලින් ඈ. අන්න ඒක මතක තියාගන්න. ඒතකොට සල්ලිත් එතකොට රිසෝස් එකක්. එතකොට මේ ලෝකේ හැම කොමන්ම පාවිච්චි වෙන රිසෝස් එක තමයි සල්ලි, මුදල්. අන්න ඒකත් පොඩක් මතක තියාගන්න. එතකොට මේ රිසෝස් සල්ලි වට දැන් 30000යි තියෙන්නේ. හැබැයි වට ගොඩාක් අවශ්‍යතාව තියෙනවා ඒ 30000න් කරන්න. ඔයා මොකද කරන්නේ? ප්‍රයෝරිටයිස් කරගන්න වෙනවා. මම කරන්නේ මොනවද? අන්න ඒක තමයි choice එක කියලා කියන්නේ. 30000 ඇතුලේ ඔයාට ලක්ෂ 10ක දේවල් කරන්න බෑනේ. 30000ක දේවල් at least 40000ක දේවල්වත් කරන්න බෑ. 30000 ඇතුලේ ඔයා කැටගරයිස් කරගන්න ඔයාගේ අවශ්‍යතා හා උවමනා වලට අනුව මොනවාද ඔයා සිලෙක්ට් කරගන්න කියන්නේ.
අන්න ඒක තමයි choice example එක විදිහට 30000ක් තියෙනවා වගේ අතේ ඔයා හිතනවා 5000ක් වියදම් කරනවා කන්න බොන්න. හරිද? ඊට පස්සේ තව 3000ක් වියදම් කරනවා ට්‍රාන්ස්පෝර්ට් වලට. තව 6000ක් විතර වියදම් කරනවා ඇඳුම් පැළඳුම් වලට. හරිද? එතකොට මචං මේ ඔයාට ඇත්තටම මේ රුපියල් ලක්ෂ 10ක් 20ක් හම්බුනා නම් ආට මුළු 30000ක් වියදම් කරන්න පුළුවන් මචං කන්න බොන්න විතරක්. හරිද? අන්න ඒකම කියන්නේ choice එක කරන්න වෙන්නේ හැමෝගාම ගාව තියෙන resources limited. එතකොට ඒ resources වලින් අවශ්‍යතා වමනා fulfill කරගන්න ඔයාට choice එකක් කරන්න වෙනවා. අන්න ඒක තමයි choice කියලා කියන්නේ. හරි. ඊළඟට යන්න. මචං මම මේ චුට්ටක් ඇඩ් කරනවා. ඇඩ් කරන්න. මචං මෙන්න මචං මෙතන තියෙනවා resources limited හින්දා තමයි මචං අපි choices වලට යන්නේ. resources limit හින්දා අපි අනිවාර්යෙන් තෝර ගන්නවා. ඒෙන් තමයි choice එක එන්නේ. හරි. ඔබ තමයි ගන්න තියෙන මේක නේද? අන්න හරි. බේසික් හරි. එතකොට ඉකෝන් පැත්තෙන් ගත්තොත් දැන් ලංකාව පැත්තෙන් හිතන්නකො ලංකාවේ තියෙන සම්පත් ඇත්තටම ටික ප්‍රමාණයක් ලංකාවේ ගොඩාක් මිනිස්සුන්ට ගොඩාක් දේවල් වෙන්න ඕන. හැබැයි ලංකාවේ තියෙන සම්පත් මෙහෙමයි. පොඩ්ඩක්. එතකොට ඔන්න ලංකාවක් වෙන්න පුළුවන් මිනිස්සුන්ට වෙන්නත් පුළුවන්. ඔය ඉකොනොමික් ස්කෑසිටි and choices හැම දෙයකටම බලපාන. ඔයාට බලපානවා රටක් විදිහට බලපානවා ආර්ථිකයක් විදිහට බලපානවා. හරි ලෝකයක් විදිහටත් ඒක බලපානවා. එතකොට ඔන්න ඔය හින්දා සම්පත්වල මිනිස්සුන්ගේ අවශ්‍යතාව වුමනා අන්ලිමිටඩ්. හැබැයි තියෙන සම්පත් ප්‍රමාණය ටිකයි. අන්න ඒ හින්දා අපිට බේසික් ඉකොනොමික් ක්වෙස්චන්ස් 3ක් එනවා. හරිද? මචං හරි. එතකොට ඉකොනොමික් ක්වෙස්චන්ස් 3ක් නෑ හරි. මෙතන පොඩි හරි. එතකොට ඉකොනොමික් ක්වෙස්චන්ස් 3ක් එනවා. පළවෙනි එක තමයි what to produce. දෙවෙනි එක how to produce. තුන්වෙනි එක for home to produce. ඕගොල්ලෝ ඇත්තටම මේක හිතන්න රටක් විදියට ඉකොනොමි එකක් විදියට. හරිද? හිතන්න ඉකොනොමි එකක් දැන් ලංකාව හිතන්න ලංකාව කියන රට හරිද? ලංකාව මේ ඇත්තටම මේ යන්නේ ඉකෝන් සබ්ජෙක්ට් එකක්. හරිද? ඕගොල්ලෝගේ මයින්ඩ්සෙට් එක දැන් තියෙන්න ඕනේ තනිකරම ඉකෝන්. ඉකෝන් කියන්නේ ආර්ථිකය. හරිද? ඒ කියන්නේ හැම වෙලෙම ආර්ථිකය පැත්තෙන් තමයි දැන් ඔයගලගේ මයින්ඩ්සෙට් එක තියෙන්න ඕනේ. හරිද? ඕගනයිසේෂන් එකක් පැත්තෙන් හිතන්න එපා ලොකුවට. හරිද? ඒවා වෙන්නේ accounts වල management වල ඒ පැත් මට ඒක කියන්න බැරුණා මචං මේක පොඩ්ඩක් කරන්න කලින්. account වල management වල management වල ඒවා තියෙන ඕගනයිසේෂන් එක කෝණකින් තමයි හිතන්න ඕනේ. මෙතන හිතන්න ආර්ථිකයක කෝණකින්. හරිද? ඒ ඩිරෙක්ෂන් එක අර ඩයිමෙන්ෂන් එක කියලා කිව්වොත් මචං DSA වලින් ඔයාගේ මල්ටි ඩයිමෙන්ෂනල් view එක දැන් තියෙන්න ඕනේ මචං ඉකොනොමික්ස් පැත්තෙන්. හරිද? හරිද? මේ DSA නෑ බා. තියෙන්න ඕනේ මචං ඉකොනොමික්ස් පැත්තේ. ඒ කියන්නේ දැන් හිතපන් දැන් ලංකාව පැත්තෙන් හිතපන් හැමදේම ලංකාව පැත්තෙන් හිතන්න. අර කම්පෙයාර් කරද්දී ඇමරිකාවත් එක්ක කොහොමද ලංකාව? හරි. ඔහොම හිතන්න හරි. තොර ලංකාවේ දැන් මම කියන්නේ බේසික් ඉකොනොමික් ක්වෙස්චන් එක ලංකා රටක වුණත් මචං තියෙන සම්පත් සීමිතයි. ඒ රටේ ඉන්න ඇතුළේ ඉන්න මිනිස්සුන්ට ගොඩාක් අවශ්‍යතා හා උමනක් තියෙනවා. නමුත් රට ඇතුළේ තියෙන සම්පත් ටික ඒ ටික ෆුල්ෆිල් කරගන්න මදි. ඒ හින්දා හැම ආර්ථිකයකටම මෙන්න මේ ප්‍රශ්න තුන එනවා. පළවෙනි එක තමයි what to produce, how to produce, whom to produce. දැන් තියෙන සම්පත් resources ටිකයිනේ. මොනවාද resources මචං? මොනවාද resources? තිබා භූමි ශ්‍රමය ප්‍රාග්ධන විසාක ඒ ටිකනේ. හරියටම හරි. භූමියට කියනවා land, ශ්‍රමයට කියනවා labor, ප්‍රාග්ධනයේ capital, ව්‍යවසායකත්වයේ entrepreneurship. ඔන්න ඔය resources දැන් ටිකයි තියෙන්නේ. හැබැයි මිනිස්සුගේ අවශ්‍යතා ගොඩාක් තියෙනවා. එතකොට අපි කරන්න ඕනේ මෙන්න මේ resources ටික මිනිස්සු අතර හරියට බෙදා ගන්න එපා. එතකොට බෙදා ගන්න තමයි මෙන්න මේ ප්‍රශ්න තුන මතුවෙන්නේ. හරිද? එතකොට පළවෙනි එකට කියනවා සම්පත් හිඟයිනේ. මේ සම්පත් හිඟයි මිනිස්සුන්ගේ අවශ්‍යතා ගොඩයි. එහෙනම් අපිට හිතනවා මේ හිඟ සම්පත් පාවිච්චි කරලා මොනවාද හදන්නේ? අන්න පොයින්ට් එක. ඒක තමයි what to produce කියලා කියන්නේ. ලංකාවේ හිතන්නකෝ මචං සම්පත් විදිහට අපිට ගන්න පුළුවන් බං. මම කලින්ම කිව්වා මුදල් සම්පතක් විදිහට ගන්න පුළුවන්. ලංකාවේ හිතන්නකෝ ආදායම මට මතක නැහැ මචං මම ඉකෝන් අප්ඩේට් නම් උන්නේ නැහැ ලොකුවට. හිතන්නකෝ ඩොලර් මිලියනයි කියලා මේ මාසේ ඉන්කම් එක. හරිද? මේ මාස
3ක ඉන්කම් එක ඩොලර් මිලියනයක් කියලා හිතනවා. මේ ඩොලර් මිලියනෙන් හරිද? ඩොලර් මිලියනයි. හැබැයි මිනිස්සුන්ගේ ඩොලර් මිලියනයට නේ ඩොලර් මිලියන 10ක විතර අවශ්‍යතාව හා උවමනා තියෙනවා මිනිස්සු. මේ ඩොලර් මිලියනය පාවිච්චි කළා මොන බාණ්ඩ හදලාද මේ අවශ්‍යතාව හා උවමනා ෆුල්ෆිල් කරගන්නේ. හරිද? අන්න ඒක තමයි what to produce කියන්නේ. how to produce කියන්නේ කොහොමද මේ බාණ්ඩ හදන්නේ. හරිද? ඊට පස්සේ for whom to produce කියන්නේ කාටද මේව හදන්නේ. අන්න ඕක තමා මචං අපි කියන්නේ බේසික් ඉකොනොමික් ක්වෙස්චන්. ඒ කියන්නේ සම්පත් වල හිඟතාවයේ හිඳ ඒ හිඟ සම්පත් ඒ කියන්නේ සම්පත් වල හිඟයි අවශ්‍ය මේ සම්පත් හිඟ අවශ්‍යතා ගොඩයි. හිඳ ප්‍රධාන ප්‍රශ්න තුනක් එනවා. මොනවද හදන්නේ? දැන් සම්පත් හිඟයිනේ. හිඟ සම්පත් පාවිච්චි කරලා මොනවද හදන්නේ? කොහොමද හදන්නේ? කාටද හදන්නේ? ටාගට් කස්ටමර්ස්ලා කවුද? ඔන්න ඔය බේසික් ඉකොනොමික් ක්වෙස්චන්ස් තුනේ නම. මචං ඔබට මොනවා හරි ඇඩ් කරන්න තියනවද? ඒ ටික තමයි මචං තියෙන්නේ. ඔතන කියන්නේ මොනවද හදන්නේ? කොහොමද හදන්නේ? කාටද හදන්නේ නේ? හැබැයි මෙහෙමයි. ඔතන මේන් පොයින්ට් එක තමයි. මොනවද හදන්න කිව්වහම අපිට choice එකක් කරන්න වෙනවා. ඒ මචං හැමදේම හදන්න අපි ගාව resources නෑනේ බං. සල්ලි නෑනේ බං. හැමදේම හදන්න මිනිස්සු ඉල්ලන හැමදේම හදන්න සල්ලි නෑ. ඒතකොට අපි බලන prioritize කරලා මොනව හැදුවොත්ද හොඳ. අන්න මොනවද හදන්න කියලා choice එකක් ගන්න තියෙනවා. අන්න ඒක තමයි produce. how to produce කියන්නේ අපිට මචං මේ තියෙන්නේ සම්පත් සීමිත ප්‍රමාණයනේ. ඒතර මොන ශිල්ප ක්‍රමය පාවිච්චි කරලාද මොන ටෙක්නික් එක පාවිච්චි කරලා මොන මෙතඩ් එක පාවිච්චි කරලාද ඒවා නිෂ්පාදනය කරන්නේ. අන්න ඒක තමයි ප්‍රොඩක්ෂන් මෙතඩ් කියන්නේ. අපිට මචං භූමිය ශ්‍රමය ප්‍රාග්ධනීය ව්‍යවසායකත්වයේ මචං මේ අන්ලිමිටඩ් තියෙනවා නම් මචං ප්‍රොඩක්ෂන් මෙතඩ් එකක් තෝරගන්න ඕනේ නැහැ. අම්මට සිරි අන්ලිමිටඩ් අම්මට හැදුවා. දැන් මේක how to produce එක තෝරගන්න වෙලා තියෙන්නේ අර කතා කරපු මේ සම්පත් ටික හිඟ. ඒතකොට කෝක මොන ශිල්ප ක්‍රමය පාවිච්චි කරලාද හදන්නේ? for whom to produce කවුද මේකේ කා වෙනුවෙන්ද හදන්නේ ටාගට් කස්ටමර්ස් තමයි මෙතන කියන්නේ home to produce කියලා. හරි ඊළඟට යන්න මචං. හොඳ පොයින්ට් එක. කියන්නේ හොඳ පොයින්ට් එක. මේක නම් මචං ඔබටත් හොඳට එක්ස්ප්ලেইন කරන්න පුළුවන්. opportunity cost කියන්නේ සරලවම කියනවා සිංහලෙන් ආවස්තික පිරිවැය. ආවස්තික පිරිවැය කියලා කියන්නේ සරලවම කියනවා නම් මම කිව්ව සම්පත් මචං හිඟයි. ඔයාගේ උවමනා unlimited. හරිද? unlimited. එතකොට මචං හරිද? unlimited. දැන් අර හිතන්නකෝ මේ ආර්ථිකයක් පැත්තෙන් හිතන්න පුළුවන් මේක. රට ආර්ථිකයක් පැත්තෙන් හිතුවෝ. ඔයාගේ පැත්තෙන් මේක හිතන්න පුළුවන්. මම එක්සැම්පල් දෙයක් කියන්න. හිත මුලින්ම මම ගන්නම්කෝ. ඔයාගේ පැත්තෙන් ඔයා ගාව රුපියල් 1000යි තියෙන්නේ. දැන් රුපියල් 1000ක් තියෙනවා ඔයා ගාව. රුපියල් 1000න් ඔයාට හෙට හිතන්න එක්සෑම් එක ඉවර වෙලා කියලා හරි. රුපියල් 1000න් ඔයාට පුළුවන් 1000ක් කියන්න 5000ක් කියන්නකෝ හරි. රුපියල් 5000ක් තියෙනවා ඔයාට. රුපියල් 5000 එක්සෑම් එකත් ඉවර එන්ඩ් එක්සෑම් ඉවරලා ඔක්කොම ඉවරයි. හරි රුපියල් 5000 දැන් ඔයාලා අතේ තියෙනවා. ඔයාට පුළුවන් ඔව් ඒ 5000 පාවිච්චි කරලා මචං ඔයාට පුළුවන් කට්ටියත් එක්ක ට්‍රිප් එකක් යන්න. ඔන්න මචං කතා කරනවා කට්ටිය මචං ට්‍රිප් එකක් යන්නද? දැන් 5000ක් තියෙනවා. කොහොම හරි කන්සිඩර් කරලා ට්‍රිප් එක යන ගාන ඔක්කොම කරලා කන්සිඩර් කරාම ට්‍රිප් එක යන්නත් හරියටම 5000ක් යනවා. ගිහිල්ලා එන්ජොයි කරලා එන්න හරියටම 5000ක් යනවා. හරි. තව ඔන්න ඊට තව එක්කෙක් කතා කරලා කියනවා මචං සුපිරි මේ මූවි එකක් තියෙනවා බලන්න ටිකට් එක මචං රුපියල් 4500යි. ඊට පස්සේ මචං අපිට එහෙ ගිහිල්ලා කාලා බීලා එන්න පුළුවන් ඕවරෝල් 5000ක වගේ බජට් එකක් යයි මචං මේ මූවි එක බලන්න එන්න යන් කියලා ඔන්න මූවි එකක් බලන්න යන් කියලා එක්කෙනෙක් කියනවා. හරි. ඊට පස්සේ මචං කාට හිතනවා තව කෙනෙක් ඔන්න කතා කරලා කියනවා මචං සුපිරි ඉයර්බඩ් දෙකක් ඇවිල්ලා පට්ටම සවුන්ඩ් ක්වොලිටි. ආයි මචං කන මාර කන නිකන් අහද්දි නිකන් පට්ට නිකන් මාර සනීපයක් දැනෙන්නේ පාවිච්චි කරන්න එහෙම. සුපිරි බාණ්ඩේ. හරියටම වෙන්නේ 4999යි. 5000ක් කියමුකෝ හරි. 5000යි. හරිද? ඒක මිල 5000යි. මචං ගන්න සුපිරි. ඔයාට දැන් මේ ඔප්ෂන් තුනම ඕනේ. තුනම ඕනේ. හැබැයි තියෙන්නේ 5000යි. මොකද කරන්නේ? ඔයා කියනවා ඔයා හිතනවා ඉයර්බඩ් දෙක නම් ඕනේ නැහැ. මා ගාව දැන්ට හෑම් ෆ්‍රී එකක් තියෙනවා. ඒක මම පස්සේ ගන්න කියන ඔන්න ඉයර්බඩ් දෙක අයින් කරනවා. දැන් ඔයාට මූවි එක බලන්න යන්න ඔප්ෂන් එකයි ට්‍රිප් එක යන ඔප්ෂන් එකයි තියෙනවා.
ඔයාට දැන් මොකද්ද මේ දෙකෙන් ගන්න කියලා හිතා ගන්නවත් බෑ. නේද? ට්‍රිප් එකක් බලන්න ඕනේ, මූවි එකක් බලන්න ඕනේ. ට්‍රිප් එක යන්නත් ඕනේ, මූවි එක බලන්නත් ඕනේ. තියෙන්නේ 5000යිනේ. ඔයාට අනිවාර්යෙන් එකක් කැප කරලා එකක් සෙට් කරගන්නම වෙනවා. හරිද? හිතන්නකෝ ඔයා එතන ඔයා හිතන්න දැන් අරක වාට වැඩක්ම නෑ. හරිද? ඊයබාත් එක වැඩක්ම නෑ. හිතන්න ඔයාගාව දැන්ට එකක් තියෙනවා කියලා. හරිද? ඉතින් ඔයා ඒක අයින් කළාද මේක මට වැඩක්ම නෑ. ඔයාට අර දෙක තමයි ගොඩක්ම ඕන වෙන්නේ. ඔයාට අර දෙක ගොඩක්ම ඕන වෙන්නේ. එතකොට ඔයා හිතනවා අයියෝ මට දෙකම මට මූවි එක බලන්න නැත්නම් හරි කමන්නේ ඕන මගුලක් කියලා කට්ටියත් එක්ක ට්‍රිප් එක යනවා කියලා ඔයා සිලෙක්ට් කරගන්නවා ඔන්න ඔප්ෂන් එක. හැබැයි ඔයා පට්ටම අවුල්. හරිද? අරක අහිමි වෙනවා. ඔයාට අහිමි වෙනවා අර මූවි එක බලන්න යන්න තියෙන එක අහිමි වෙනවා. හරිද? අහිමි වෙනවා. එතකොට කමක් නැහැ. මට මේක තමයි මට ගන්න ඕන හොඳම ඩිසිෂන් එක කියලා ඔයා කට්ටියත් එක්ක ට්‍රිප් එක යනවා. එතකොට opportunity cost කියලා කියන්නේ අර ඔය අත්හැරපු හොඳම දේ තියෙන්නේ. මොකද්ද හොඳම දේ ඔයාට වැලියු එකක් ගෙනම දේ මොකද්ද? මූවි එක බලන්න යන එක. අන්න ඒක තමයි අපි කියන්නේ opportunity cost කියලා. හරිද? ඔයා සම්පත්තිගයි choice එකක් කරනවා. ඒකෙන් අත්හරින හොඳම විකල්පයේ වටිනාකම. අත්හරින. ඔයා ඒකෙන් කැප කරලා අත්හරින ඊළඟ හොඳම විකල්පයේ වටිනාකම. හරිද? ඔයා සිලෙක්ට් කරගන්න එක නෙමෙයි. හරිද? ඒක ඔයා සිලෙක්ට් කරගත්ත හින්දා ඔයාට අහිමි වෙනවනේ. ඔයාට මොකක්ද අහිමි වෙන්නේ? ඔයා ට්‍රිප් එක යන හින්දා ඔයාට අහිමි වෙනවා මූවි එක බලන්න යන්න. හරිද? අන්න මේ මූවි එක බලන්න යන එකේ තියෙන කොස්ට් එක තමයි අපි කියන්නේ opportunity cost කියලා. ඒ ආතිලා හොඳ විකල්පේ හොඳ විකල්පේ වටිනාකම කිය රුපියල් 5000යි. ඒ 5000ක අලාභයක් වගේ තමයි ඉතින් ඔයාට ඉතින් මේ මූවි එක බලන්න යන්න බැරි වුණා. හරිද? ඔන්න ඕක තමයි අපි කියන්නේ opportunity cost කියලා. මචං එතන definition එකේ තියෙන opportunity cost is the value of the next best alternative. ඊළඟ alternative කියන හොඳම විකල්පයේ වටිනාකම තමයි කියන්නේ opportunity cost කියලා. මචං ඊළඟට යන්න. ගණන් ගන්න එපා මේ කැස්ස නම් හැමදාම තියෙනවා. අනිවාර්යෙන්ම මේ මෙන්න මෙතන MCQ එකක් අහයි කියලා මට හිතෙනවා. අනිවාර්යෙන් මෙතන නම් අහනවා මචං MCQ එක. හරි. types of goods තියෙනවා. හරිද? එකක් තියෙනවා free goods තියෙනවා. තව එකක් තියෙනවා මචං. මේ උඹට අර සීන් එක ඔබ දන්නව නේද නේ? මොකද්ද opportunity cost? ඒක මම opportunity දන්නවා. cost එක. ඔව් හරි. එකක් තියෙනවා free goods තියෙනවා. economic goods තියෙනවා. හරිද? මට මචං ආර්ථිකයක් පැත්තෙන් කිව්වොත් මම සරලම එක්සැම්පල් එකක් කියන්නම් opportunity cost එකට මට ඒක කියන්න බැරි වුණානේ. හිතන්න චීනෙන් දෙනවා රුපියල් මිලියන එක ණයක් දෙනවා චීනෙන්. හරිද? ගවර්න්මන්ට් එකට ඔප්ෂන් දෙකක් තියෙනවා මිලියනෙන් කරන්න. එක ඔප්ෂන් එකක් තමයි හිතන්න අලුතෙන් මේ රේස් ට්‍රැක් එකක් හදනවා. හිතන්න රේස් ට්‍රැක් එකක් හදනවා. හරිද? අන්න හරි. රේස් ට්‍රැක් එකක් හදන්න පුළුවන්. ඔන්න තව ඔප්ෂන් එකක් තියෙනවා මේ අලුතෙන් මේ ආදික ලංකාවට මොනවද අලුතෙන් කරන්න ඕන? අලුතෙන් ලංකාවට මචං ඔන්න හිතන්නකෝ මේ අලුතෙන් මේ හිතන්නකෝ මොකක්ද ඒකට කියන්නේ අපි අලුතෙන් මොකක් හරි අලුතෙන් විදුලි බලාගාරයක් විදුලි බලාගාරයක් හදනවා. හරිද? හදන්න පුළුවන්. හරි විදුලි විදුලිය ජනනය කරන විදුලි බලාගාරයක්. හරිද? අලුතෙන් හදන්න තියෙනවා. හරිද? එතකොට මචං ඩොලර් මිලියනයක් තියෙන දෙකටම යනවා මිලියනය ගානේ යනවා. ගවර්න්මන්ට් එක හිතනවා මොකද්ද කරන්න කියලා හිතලා අන්තිමට තෝරගන්න විදුලි බලාගාරයක් හදන්න. එතකොට සිලෙක්ට් කරගත්තේ විදුලි බලාගාරයනේ. එතකොට මොකද්ද මචං අහිමි වෙන opportunity cost එක ගවර්න්මන්ට් එකට? අපේ රේස් ට්‍රැක් එක. රේස් ට්‍රැක් එක හදනවා. අන්න ඒක රේස් ට්‍රැක් එක හදන්න යන කොස්ට් එක නැත්නම් ඒකේ වටිනාකම තමයි අපි කියන්නේ opportunity cost කියලා. හරි. අපි ළඟට යමු. එතකොට goods ගත්තාම මචං free goods තියෙනවා economic goods තියෙනවා. free goods කියලා කියන්නේ මචං නොමිල භාණ්ඩ නැත්නම් කියන ආර්ථික නොවන භාණ්ඩ කියලා අපි සිංහලෙන් කියනවා. economic goods කියලා කියන්නේ ආර්ථික භාණ්ඩ. ඔබ මේ ඉංග්‍රීසි මීනින් එක මතක තියන්න ඕන වැඩක් නැහැ. සිංහල මීනින් මේ නිකන් දැනගන්න කිව්වේ ආර්ථික නොවන භාණ්ඩ හෙවත් නොමිල භාණ්ඩ කියලා කියන්නේ free goods කියලා කියන්නේ කිසිම කෙනෙක් කොස්ට් එකක් වියදම් කරන්නේ නැහැ ඒ භාණ්ඩය හෝ සේවාව ජෙනරේට් කරන්න. එක්සැම්පල් එකක් විදිහට හිරු එළිය.
හිරු එළිය මචං ජෙනරේට් කරන්න කවුරුත් මචං කිසිම කෙනෙක් බං මේ කොස්ට් එකක් වියදම් කරන්නේ හිරු එළිය නිකන් යනවා මචං ඔන්න අපි ඒක කරන එක ලැබෙනවා අන්න ඕවා තමයි ගුඩ් කියලා කියන්නේ ෆ්‍රී ගුඩ් තියාගන්න මේ මතක තියාගන්න මේක මචං නැචරල් නේචර් එකෙන් දෙන්නත් පුළුවන් සීරෝ ප්‍රයිස් මේවට මචං ප්‍රයිස් එකක් නැහැ ඒ වගේම මේවට කවුරුත් කිසිම මිනිස්සෙක් කොස්ට් එකක් වියදම් කරන්නේ නැහැ හරිද මචං අන්න එයා මචං මම ෆ්‍රී ගුඩ් කියන්නේ මම අර මේ චූඩි MCQ එකක් කියන්න මිඩ් එකෙත් නිකන් අර අහලා තිබ්බා වගේ මතකයි. ඔයා හිතන්න මේ ඔයාලා හිතන්න මේ ඔයාලා හිතන්න මේ කවුරු සල්ලිකාරයෙක් ඉන්නවා එයා ඩොනේෂන් එකක් දෙනවා ඉස්කෝලේට ගිහිල්ලා පොත් ටිකක් මචං. පොත් 100ක් දෙනවා කියන්නකො. හරිද? හරි. එන්න එහෙම මේ සිනාරියෝ එකක් දීලා අහනවා මොකද්ද මේක ෆ්‍රී ගුඩ් එකක්ද ඉකොනොමික් ගුඩ් එකක්ද කියලා අහනවා මචං. ඇහුවොත් අනිවාර්යෙන් මේක දැන් ඒක ෆ්‍රී දුන්නට ඒක ඩොනේට් කරන්න ෆ්‍රීනේ දෙන්න ළමයිට ඒක ෆ්‍රී දුන්නට ඒක ෆ්‍රී ෆුඩ් මේ ගුඩ්ස් එකක් වෙන්නේ නැහැ මොකද අර සල්ලි මේ සල්ලිකාරය එයා දෙන එක්කෙනා එයා කොස්ට් එකක් දරලා නේ ගත්තේ එන්නේ ඒවා නිකන් ෆ්‍රී දුන්නට ඒක ෆ්‍රී ගුඩ් එකක් වෙන්නේ නැහැ අන්න ඒක මචං ඇඩ් කරන්න ඕනේ ඒ කියන්නේ දැන් ඒතකොට මං ඒක ආයි යන්නේ ඉකොනොමික් ගුඩ්ස් වලට ඉකොනොමික් ගුඩ්ස් කියලා කියන්නේ මං කියන්න කවුරු හරි කොස්ට් එකක් වියදම් කරලා ප්‍රොඩියුස් කරන භාණ්ඩ වලට තමයි අපි කියන්නේ ඉකොනොමික් ගුඩ්ස් කියලා. දැන් ඔයාට අර ඉමේජ් කිව්වා වගේ පොත් මචං කවුරු හරි ඇවිල්ලා ඩොනේට් කරා කියන්නේ ඒක ෆ්‍රී ගුඩ් එකක් නෙමෙයි ඉකොනොමික් ගුඩ් එකක්. රීසන් එක තමයි කවුරු හරි කෙනෙක් ඒකට කොස්ට් එකක් දරලා තියෙන හින්දා. හිතන්නකො ඔයගොල්ලෝ වෙසක් වලට යනවානේ දන්සල් කන්න දන්සල් ගියාට පස්සේ දන්සල් වලින් හම්බෙන අර මේ ලස්සන මේ අක්කලා නංගිලා දෙන මේ අයිස්ක්‍රීම් එක මේ දන්සල් වලින් දෙන අයිස්ක්‍රීම් එක මචං ඒක මේ එයා මචං ෆ්‍රී ගුඩ් නෙමෙයි මොකද රීසන් එක ඒ දන්සල කරන අක්කයි නංගි මොකද්ද බං මේ එකට කොස්ට් එකක් දරලා තියෙනවා මචං මේ අයිස්ක්‍රීම් වලට හරිද ඒවා මචං ඉකොනොමික් ගුඩ්ස් ඒවට කියන්නේ ඉකොනොමික් නොවාට කවුරු හරි නොමිලේ භාණ්ඩයක් දුන්න කියලා ඒක ඉකොනොමික් මේ ෆ්‍රී ගුඩ් එකක් වෙන්නේ නැහැ හරි ෆ්‍රී ගුඩ් එකක් වෙන්න නම් බලන්න ඕන එකම concept එක කිසිම කෙනෙක් වියදමක් දරන්න බෑ ඉකොනොමික් ගුඩ්ස් කියන්නේ ඔයා වියදමක් දරනවා වෙන්න පුළුවන් එහෙම නැත්නම් කවුරු හරි වියදමක් දරනවා වෙන්න පුළුවන් අන්න ඒව තමයි ඉකොනොමික් ගුඩ්ස් එක්සැම්පල් එකක් විදිහට ඔයගොල්ලෝ පාවිච්චි කරන හැමදේම ඉකොනොමික් ගුඩ්ස් ඒ කියන්නේ හිරු එළිය ඒව නැරෙන්න ඔයගොල්ලෝගේ ලැප්ටොප් එක ෆෝන් එක ඊට පස්සේ බැප්පොප් පෑන් පැන්සල් පොත් ඔය නොකී එකී හැමදේම මචං ඉකොනොමික් ගුඩ් හරිද හරි ඒක තමයි ඉකොනොමික් ගුඩ් කෙනෙක් කියන්නේ එතකොට ඉකොනොමික් ගුඩ් මචං කොටස් දෙකයි කන්සියුමර් ගුඩ්ස් and කැපිටල් ගුඩ්ස් කන්සියුමර් ගුඩ්ස් කියලා කියන්නේ අපි සාමාන්‍ය එදිනෙදා ජීවිතේ පරිභෝජනය කරන භාණ්ඩ පොත් පෑන් පැන්සල් කෑම බීම හරිද ඊට පස්සේ ඔය හැමදේම මචං කන්සියුමර් ගුඩ් කැපිටල් ගුඩ් කියලා කියන්නේ ඔන්න මචං ඔයා ගන්නවා මේ ගොඩනැගිල්ල එකක් බිස්නස් එකක් පටන් ගන්න කියලා අන්න ඕක තමයි කැපිටල් ගුඩ් ඔයා මැෂින් එකක් ගන්නවා ඔයාගේ ලැප්ටොප් එකක් ගන්නවා ෆ්‍රීලාන්සින් කරන්න හරිද අන්න ඒක කැපිටල් ගුඩ් එකක් හරිද ඊට පස්සේ ඔයා මචං හිතන්න ලයිව් ස්ට්‍රීමින් වලට ගන්නවා හොඳ කැමරාවක් හරිද අන්න ඒවා කැපිටල් ගුඩ් ඒ කියන්නේ ප්‍රාග්ධනවත්කම් කියන්නේ අන්න ඒවා ඒ කියන්නේ මොනවා හරි ඔයා සල්ලි ජෙනරේට් කරන්න ඉන්කම් එකක් හොයන්න හිවීමේ බලාපොරොත්තුවෙන් දීර්ඝ කාලීන ඩියුරේෂන් එකක් තියෙන දේවල් වලට අපි කියනවා කැපිටල් ගුඩ් කියලා. දැන් ඔයාගේ මොබයිල් ෆෝන් එක ගත්තේ මචං ඔයා සාමාන්‍යයෙන් වැඩ ටික කරන් යන්න නම් ඒක කන්සියුමර් ගුඩ් එකක්. හැබැයි ඔයා මොබයිල් ෆෝන් එක ගත්තේ මචං බයිනෑන්ස් වලටයි ෆ්‍රීලාන්සින් වලටයි නම් ඒක ඒතකොට ඒක කැපිටල් ගුඩ් එකක්. හැබැයි එහෙමයි කියලා මේක මෙහෙම වෙන්නේ නැහැ මචං නේද දැන් එක්සැම්පල් එකක් විදිහට ගත්තොත් ඔයා පෑනක් ගන්නවා නම් මචං ඔයාගේ ඔයා ඒ කරන බයිනෑන්ස් සටහන් ඒක කැපිටල් ගුඩ් එකක් වෙන්නේ නැහැ මචං ඒක කන්සියුමර් ගුඩ් එකක් ඒක අර ඩියුරේෂන් වහන් කොට ඩියුරේෂන් එකත් වැඩි වෙන්න ඕනේ මචං ඉමේජ් හරි දැන් ඔබ කියන්න ඒ අර පර්පස් එක මචං එතන අර බිස්නස් එකට ගන්නවා නම් තමයි මචං ඒක කැපිටල් මේ ගුඩ්ස් එක මොකද බිස්නස් එකක් කරන්න ගන්නවා නම් ව්‍යාපාරයේ ඒත් මචං පෑනක් ගත්තනම් ඒක කැපිටල් ගුඩ් එකක් වෙන්නේ නැහැ නේ බං මොකද රීසන් එක පෑනේ මචං මෑනයක් උඩරම ලියන්න පුළුවන් මාසෙයි එතකොට ඒක ආයි කන්සියුමර් ගුඩ් වලට තමයි එන්නේ බිස්නස් එකක් ගත්තා වුණත් ඒක මචං අර ඩියුරේෂන් එකත් බලපානවා මචං පොඩ්ඩක් හරි ඒ කියන්නේ පෑනක මචං පෑනක උඩරම මාසෙට බල ලියන්න පුළුවන් සාමාන්‍යම අවුරුද්දක් දෙකක් පාවිච්චි කරන්න පුළුවන් කන්සිඩරබල් දේවල් තමයි කැපිටල් ගුඩ් කියන්නේ අනික කන්සියුමර් ඔන්න ගැඹුරටම කළා මචං මෙච්චර කවුරුත් මෙහෙම කියන්නේත් නැති තරම් හරි
ඇත්තටම නැති තරම් කියන්නේ මේ රීසන් එක කියන්නේ මේ මොකක්ද දැන් මේකට මචං දැන් අපි සෑහෙන එක්සාම්පල් ගත්තම මේක අර ගොඩක් අර ඉකොනොමික් පැත්තට තමයි ගොඩක්ම යන්නේ. එතකොට ඉකොනොමික් පැත්තට යද්දී අර මේ වගේ දේවල් දැනගෙන ඉන්න එක හොඳයි ඔයගොල්ලෝ. හරි. පහළට යන්න. මේ තමයි දැන් තියෙන මචං කරන්න. හරි. එතකොට මචං ප්ලෑන් ඉකොනොමි ෆ්‍රී මාකට් ඉකොනොමි. ඔන්න රයිට්. ඔන්න ඕක තමයි තියෙන්නේ. ප්ලෑන් ඉකොනොමි කියලා කියන්නේ සරලවම කියනවා නම් හරි ප්ලෑන් ඉකොනොමි කියලා කියන්නේ මේ මට විනාඩියක් දෙන්න මේ කැස්සක් යනවා බා මම මියුට් ප්ලෑන් ඉකොනොමි කියලා කියන්නේ හරිද මොකද්ද ප්ලෑන් ඉකොනොමි කියලා කියන්නේ an economic system where government through a planning process allocates resource and හරි කොටස් දෙකක් තියෙනවා හරිද එකක් ප්ලෑන් ඉකොනොමි කියලා එකක් තියෙනවා ෆ්‍රී මාකට් ඉකොනොමි කියලා එකක් තියෙනවා හරිද ඔය දෙකේ මේන්ම වෙනස තමා හරිද ඇත්තටම මේ ලෝකේ ගොඩාක් නෑ දැන් නම් මචං ෆ්‍රී මාකට් ඉකොනොමි ලෝකේ අඩුයි දැන් මික්ස් ඉකොනොමි තමා තියෙන්නේ ලංකාවත් මික්ස් ඉකොනොමි කම්පැනි මික්ස් ඉකොනොමි මේ එකක් තියෙන ලංකාවේ ඒ කියන්නේ ෆ්‍රී මාකට් එකයි ඔය ප්ලෑන් එකයි ඔය හැම දෙයකම මික්ස් එකක් මචං හරිද හැම ගොඩක් ඒවා මේ මික්ස් තමා තියෙන්නේ හැබැයි ප්ලෑන් ඉකොනොමි එකේදී වෙන්නේ හැම දෙයක්ම ඩිසයිඩ් කරන්නේ ගවර්න්මන්ට් එකේ තියෙන rules and regulations අන්න ඒවත් එක්ක තමා මචං මේ මොනවද මේ ප්ලෑන් එක හැන්ඩල් වෙන්නේ දැන් ෆ්‍රී මාකට් ඉකොනොමි කියලා කියන්නේ හාත්පසින්ම වෙනස් දෙයක් ගවර්න්මන්ට් එක ඇඟිලි ගහන්නේ මාකට් එක යන ප්‍රයිස් මෙකැනිසම් එක කියන්නේ මාකට් එක යන ප්‍රයිස් එක අනුව තමයි මචං ඉකොනොමි එක හැන්ඩල් වෙන්නේ හරිද ඒ කියන්නේ සරලවම කිව්වොත් සල්ලි තියනවා නම් ඕන මගුලක් කරගන්න පුළුවන් ෆ්‍රී මාකට් ඉකොනොමි වල හරිද ඒ කියන්නේ ෆ්‍රී මාකට් ද ලංකාවේ තියෙන මචං ওই දෙකේ මික්ස් එකක් ඒ කියන්නේ ෆ්‍රී ලංකාවේ තිබෙ සල්ලි තියනවා නම් ගොඩක් දේවල් කරන්න පුළුවන් නමුත් ගවර්න්මන්ට් එකත් පොඩ්ඩක් මැදිහත් වෙලා ඉන්නවා ඒ දේවල් සල්ලි වලින් කරන හැමදේම පාලනය එක දැන් එක්සාම්පල් විදිහට බා ලංකාවේ තුවක්කු ගන්න බෑනේ සල්ලි දීලා ඇමරිකාවේ පුළුවන්. එතකොට ඇමරිකාවේ ෆ්‍රී මාකට් එක පැත්තට වැඩිපුර නැඹුරුතාවයක් තියෙන මික්ස් එකක් තියෙන මික්ස් එක මෙතන නෑ මම නිකන් කියන්නම්. මේ එහෙම තමයි තියෙන්නේ. හරි. ෆ්‍රී මාකට් එකේදී තියෙන එකම දේ තමයි මිල ප්‍රයිස් එක තමයි හැමදේම තීරණය කරන්නේ. ඒ ඉකොනොමි එක හැන්ඩල් වෙන්නේ ප්‍රයිස් එකත් එක්ක. හරිද? ඕන කෙනෙක්ට හරිද ඕන බාණ්ඩයකට ඕන කෙනෙක්ට මොකක් හරි බාණ්ඩයක් හෝ සේවාවක් ඕන බාණ්ඩයක් හෝ සේවාවක් තියෙනවා ගන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ ඊට අදාළ ප්‍රයිස් එක ගෙවලා ඒක ගන්න පුළුවන් ගවර්න්මන්ට් එකේ කිසිම මැදිහත් වීමක් වෙන්නේ නෑ ඒක හැන්ඩල් කරන්න හරිද ඕක තමයි ෆ්‍රී මාකට් ඉකොනොමි කියන්නේ ප්ලෑන් ඉකොනොමි කියන්නේ එහෙම බෑ ප්‍රයිස් එක නෙමේ තීරණය කරන්නේ ගවර්න්මන්ට් එක තමයි තීරණය කරන්නේ මාකට් එක කොහොමද යන්නේ මාකට් එක කියන්නේ මේ කියන්නේ ඔය නිෂ්පාද කියන්නේ කොහොමද මේ ඒ ආර්ථිකයේ රිසෝසස් ටික අපි මෙහෙයවන්නේ මේ මොකද මිනිස්සුන්ගේ උවමනාවලට අනුව කොහොමද රිසෝසස් මෙහෙයවන්නේ හරිද ඒ ඔක්කොම තීරණය කරන්නේ ගවර්න්මන්ට් එකෙන් හරිද අරක තීරණය කරන්නේ බචන් ප්‍රයිස් එකෙන් හරිද එක්සාම්පල් එකක් විදිහට ගත්තොත් අදටත් ඒක තමයි ලංකාවේ තියෙන්නේ මචං නිෂ්පාදන සාධක මචං ගොඩා පොඩ්ඩයිනේ තියෙන්නේ සම්පත් පොඩ්ඩයි තියෙන්නේ අවශ්‍යතාව වුණා ගොඩාක් තියෙනවානේ. ඒතකොට ගොඩාක් තියෙන අවශ්‍යතාව වුණා මචං අර තියෙන සම්පත් අතර බෙදා දීලා තියෙන්නේ කොහොමද? ප්‍රයිස් එකෙන්. ඒ ප්‍රයිස් එක හැමෝටම ගෙවන්න බෑනේ බා. දැන් එක්සාම්පල් එකක් විදිහට ගත්තොත් Lamborghini එක ප්‍රයිස් එක ගෙවන්න බෑනේ මචං මිනිස්සුන්ට. මේ ගොඩක් කට්ටියට. එතකොට ඒක ගන්න හැකියාවක් තියෙන පුද්ගලයා තමයි ඒක ගන්නෙ. ප්‍රයිස් එකෙන් තමයි මේක බ්ලොක් කරලා තියෙන්නේ.
හරිද? ෆ්‍රී මාකට් වල ඔක ටෝටලි වෙනවා මචං. ප්‍රයිස් එක තමයි හැම දෙයකටම. දැන් එතකොට මචං ප්ලෑන් ඉකොනොමි එකේදී ප්‍රයිස් එක නෙමෙයි ගවර්න්මන්ට් එක තමයි තීරණය කරන්නේ. ඔයා ගන්න මේ බාණ්ඩ, මෙයා ගන්න මේ බාණ්ඩ. එක්සාම්පල් එකක් විදිහට ගත්තොත් ප්‍රභූවරුන්ට විතරයි පාවිච්චි කරන්න පුළුවන් වාහන. ඔන්න මචං ප්ලෑන් ඉකොනොමි කියන කන්සෙප්ට් එක. හැබැයි ෆ්‍රී මාකට් එකේ නම් සල්ලි තියෙනවා නම් ඕන කෙනෙක්ට ඕන භාණ්ඩයක් පාවිච්චි කරන්න පුළුවන්. අන්න ප්ලෑන් ඉකොනොමි එකයි ෆ්‍රී මාකට් එකේ වෙනස. හරිද? ඔන්න ඕක තමයි මම සරල එකක් කිව්වේ. ඕනර්ෂිප් එක වෙන්නේ මචං all factors production apart from labor are owned by the government. ඔක්කොම ගවර්න්මන්ට් එකෙන් තමයි මේවා වෙන්නේ. මේක මචං ෆ්‍රී මාකට් වල ගවර්න්මන්ට් එක නෙමෙයි ඔක්කොම හැම ආර්ථිකයේ කියන හැම නිෂ්පාදන සාධකයක්ම අයිති ඕගනයිසේෂන් වලට සහ මේ රටේ ඉන්න මිනිස්සුන්ට තමයි මේ සම්පත් අයිති. අරගේ මචං ගවර්න්මන්ට් එකට තමයි අයිති. හරිද? motivation එක all actors are assumed to the selfie cooperating together for a common goal. මේගොල්ලෝ motivated by purposes decisions are based on the private interest. මේ මචං common goal එකක් achieve කරගැනීමේ බලාපොරොත්තුවෙන් තමයි මචං මේකේ මචං මේ කට්ටිය වැඩ කරන්නේ මේ ආර්ථිකේ. මේකේ මචං motivated by per self interest. තමුන්ගේ self satisfaction එකට තමයි free market එක දුවන්නේ. decisions ගන්න මචං තමුන්ම තමයි. ඒක මචං හැදිලා තියෙන්නේ මිලේ. price එකෙන් තමයි තියෙන්නේ. planning කියන්නේ resources are allocated through a planning process. resources තමයි පාවිච්චි කරන්නේ resources are allocated through planning process. මේ resources are allocated through price mechanism. අන්න හරි. දැන් මම කියනවා resources මං කියුවේ නිෂ්පාද හැම ආර්ථිකයකම ප්‍රොබ්ලම් එක මොකද්ද මචං? සම්පත් එකමනේ. නිෂ්පාදන සාධක ටිකයි උවමනා ගොඩාක් තියෙනවා. එතකොට මේ සම්පත් ටික උවමනා අතර බෙදා හරින්න මේ උවමනා අතර බෙදා හරින්න ඕන. ඕකනේ බේසික් ඉකොනොමික් ප්‍රොබ්ලම් එක. එතකොට මේ ඉකොනොමික් ප්‍රොබ්ලම් එකට ඇක්ට් කරන්න රෙස්පොන්ඩ් කරන විදිහ වෙනස් ප්ලෑන් ඉකොනොමි එකයි ෆ්‍රී මාකට් එකයි. ප්ලෑන් ඉකොනොමි කරන්නේ හිඟ නිෂ්පාදන සම්පත් කොහොමද බෙදා හරින්නේ කියලා ගවර්න්මන්ට් එක ප්ලෑන් කරනවා. ප්ලෑනින් ප්‍රොසෙස් එකක් through තමයි යන්නේ. හරිද? හිතන්න මේ රිසෝසස් මේ පන්තිය මිනිස්සුන්ට මේ රිසෝසස් මෙන්න මේ ධනවත් පන්තිය මේ රිසෝසස් ටික මෙන්න මේ පහළ පන්තිය එහෙම මෙතන රිසෝස් ඇලොකේට් වෙන්නේ ප්‍රයිස් එක මත ෆ්‍රී මාකට් එකේ. ඔන්න ඔක තමයි අනිත් එක. government workers and consumers අරගේ මේක ඉන්නේ government එකයි workers එකයි consumers ලයි plan එකේ ඉන්නේ free market එකේ ඉන්නේ consumers ලයි producers ලයි. government එකක් තියෙනවා government එක නිකන් බලාගෙන ඉන්නවා වගේ scene එකක් වෙන්නේ. government එක කරන්නේ ඇත්තටම free market වල කරන්නේ මචං government එක ඔය ජාතික ආරක්ෂාව එතකොට ඔය අත්‍යවශ්‍යම සේවා තියෙන්නේ මේ ජාතික ආරක්ෂාව එතකොට මේ අන්න ඒ වගේ අර ප්‍රයිස් එකෙන් කරන්න බැරි ගොඩක් දේවල් හැන්ඩල් කරන එක තමයි කරන්නේ මචං ෆ්‍රී මාකට් වල ගවර්න්මන්ට් එක. ගවර්න්මන්ට් එක ඇඟිලි ගහන්නේ නැහැ තියෙන ආර්ථිකයට ඒක ප්‍රයිස් එක ඒක බලා ගන්න ප්‍රයිස් එකට ඕන විදියට හැන්ඩල් වෙනවා. මේකේ මචං ගවර්න්මන්ට් එකේ ප්ලෑනින් වලට අනුව තමයි වෙන්නේ. එක්සාම්පල් එකක් විදියට ප්ලෑන් ඉකොනොමි වලට ගන්න පුළුවන් උතුරු කොරියාව. අදටත් ප්ලෑන් ඉකොනොමි එකක් තියෙන්නේ. රීසන් එක ඒකේ මම ඔයගොල්ලෝ බලන්න සර්ච් කරලා උතුරු කොරියාවේ මිනිස්සු පදින පුට් සයිකල් කාර් පදින්න පුළුවන් ප්‍රභූවරුන්ට විතරයි ඔය ලොකු වාහන පුට් සයිකල් තමයි ගොඩක් මිනිස්සු පදින්නේ. හරිද? එතකොට මේ ප්ලෑන් ඉකොනොමි ගවර්න්මන්ට් කියනවා ගවර්න්මන්ට් එකෙන් දාලා දෙනවා මෙන්න මේවා මේ මිනිස්සුන්ට බෑ මේ මිනිස්සුන්ට තහනම් කරන්න මේවා පුළුවන් මේ අයට විතරයි. රිසෝසස් ටික හිඟයි ඒවා ප්‍රභූවරු හොඳ රිසෝසස් ප්‍රභූවරුන්ට යනවා. ඒ වගේ කන්සෙප්ට් එකක් තමයි යන්නේ ප්ලෑන් ඉකොනොමි වල. හරිද? එතකොට ෆ්‍රී මාකට් වල ප්‍රයිස් එක තමයි බලාගන්නේ. මං හිතනවා මචං ඒ ටික නම් තේරෙන්නේ නැති කියලා. ඊටු ටිකට යන්න. අවුල් තියනවද? හරි. ඩිමාන්ඩ් and සප්ලයි. මොකද්ද ඩිමාන්ඩ් එක කියන්නේ සප්ලයි එක කියන්නේ? හරි. ඩිමාන්ඩ් එක කියලා කියන්නේ මෙතන තියෙනවා consumers are rational buyers are some මේ උඹට තේරෙනව බහන්නේ දී ටික ටික. උඹට ඒ ටික අවුල් කිව්වා. ඒ ටික මට සෙට් මම මේ අර අරිට තමයි පොඩ්ඩක් අමතක මේ ටික අවුලන්නේ. හරි. ඩිමාන්ඩ් එකයි සප්ලයි එකයි. හරිද? පහළට යන්න. The assumptions the law of demand and law of supplies are based on assumptions. හරි. assumptions අනුව තමයි මචං මේ ඉල්ලුම් නීතිය සහ සැපයුම් නීතිය
පදනම් වෙන්නේ. හරිද? එතකොට මචං ඉල්ලුම් නීතිය කියලා කිව්වොත් සැපයුම් නීතිය කියලා කිව්වොත් හරි. set risk pay with one factor will change one of them other ඒක නම් මචං ලොකු දෙයක් නෑ බයි සප්ලයි ආවද කන්ඩිෂන් ද මග ඒක අර පදනම් වෙන්නේ මොකක්ද කියලා කියන්නේ යට එකට යන්කෝ ඒක ඇති දෙයක් නෑ හරි ඩිමාන්ඩ් එක කියන්නේ මොකක්ද ඩිමාන්ඩ් එක කියන්නේ මචං දැන් පොඩ්ඩක් ඇක්ටිව් වෙයන් මචං දැන් මමනේ කතා කරන්නේ ඔබ පොඩ්ඩක් ඇක්ටිව් වෙලා පොඩ්ඩක් කියපන් සීන් මොකක්ද ඩිමාන්ඩ් කියන්නේ මචං ඉල්ලුම ඔව් කොහොමද හදන්නේ මචං ඉල්ලුමක් හැදෙන්න නම් මචං තියෙන්න ඕනේ මේ මොනවද කොටස් සෙට් එකක් තියෙන්න ඕනේ මචං මතකද මේ එයාට ඒක ගන්න හැකියාවක් තියෙන්න ඕනේ ඔව් ඊට පස්සේ ඔව් ඒකට කැමැත්තක් තියෙන්න ඕනේ තව තුනක් තිබ්බනේ මොකක් හරි ගන්න හැකියාවක් තියෙන්න ඕනේ කැමැත්තක් තියෙන්න ඕනේ දෙකයි තිබ්බේ මට මතක නැහැ ඔව් මෙහෙමයි ගන්න හැකියාවක් තියෙන්න ඕනේ කැමැත්තක් තියෙන්න ඕනේ ඊට පස්සේ මොනවද මිලදී ගැනීම හැකියාව මිලදී ගැනීම කියන්නේ මිලදී ගැනීම සූදානම තියෙන්න ඕනේ අන්න ඒ තුන හෙට්ටනවා තමයි ඉල්ලුම හැදෙන්නේ මචං හැදෙන්නේ හරිද ඊට පස්සේ ඒ කියන්නේ මෙතන කියන්නේ people are willing to buy and get ඔච්චර ඒ මිනිස්සු අනිවාර්යයෙන්ම ඩිමාන්ඩ් එකක් හැදෙන්න ඒ ප්‍රයිස් එක යටතේ මචං මිනිස්සුන්ට ගන්න හැකියාව තියෙන්න ඕනේ ඒ වගේම මේකට කැමති වෙන්නත් ඕනේ අර කන්සෙප්ට් එක නෑ බං අර මෙච්චර ගැඹුරට ගිහිලා නෑ බං මේගොල්ලන්ගේ දෙකයි තියෙන්නේ හරිද මෙතන කියන්නේ ඔයගොල්ලෝ අර කතාව අමතක කරන්න සූදානම් අමතක කරන්න මෙතන කියන්නේ මිනිස්සුන්ට ඩිමාන්ඩ් එකක් හැදෙන්න නම් මිනිස්සු මොකක් හරි භාණ්ඩයක් ගන්න හරිද කොහොමද ඉල්ලුමක් එන්නේ හිතන්න ඔයගොල්ලෝ Apple phone වලට අයි ලොකු ඩිමාන්ඩ් එකක් තියෙන්නේ රීසන් එක Apple phone දැන් ටිකක් අර මිල අඩු වේගෙනත් එනවා ලොකුවට අඩු වෙලා නැහැ සාමාන්‍යයෙන් affordable price වලත් තියෙනවනේ Apple phone හරිද හරි සහ ඒකේ quality එක හරිද මිනිස්සු ඒකට ඒක මිලදී ගන්න කැමතියි Apple phone එකේ තියෙන quality එකට ඊට පස්සේ මිලදී ගැනීම හැකියාවකුත් ඒකට තියෙනවා තියෙන හින්දා මචං Apple phone වලට එනවා මචං ඩිමාන්ඩ් එක හරිද ඇයි මචං Android phone වලට ඩිමාන්ඩ් එක ගොඩක් තියෙන්නේ Android phone එක Android උත් මචං අවුලක් නැහැ මිනිස්සු මිලදී ගන්න කැමති ඒ වගේ මිලදී ගැනීම හැකියාව වැඩි Android phone ගොඩක් අඩුයිනේ but Apple වලට සාපේක්ෂව Android වල ඩිමාන්ඩ් එක වැඩි ඒකයි ඩිමාන්ඩ් එක වැඩි රීසන් එක මිලදී ගැනීමේ හැකියාව තියෙනවා මිනිස්සුන්ට ඒ වගේ මිලදී ගන්න කැමති හරිද ඔන්න ඔය දේ තමයි යන්නේ ඩිමාන්ඩ් එක හැදෙන ඔය දෙකත් එක්ක the term demand signify the ability of willingness to buy a particular committed given point of time යම් කිසි කාල පරිච්ඡේදයක වෙන්නත් ඕන හරිද ඒකත් පොඩ්ඩක් මතක තියාගන්න මේ සිංහලෙන් මං කිව්වොත් මම ඩෙෆිනිෂන් එකක් යම් කිසි කාල පරිච්ඡේදයක ගන්න මිනිසුන්ට ගන්න හැකියාව සහ ගන්න හැකියාව සහ මචං මොකක්ද ගන්න මේ කැමැත්ත තියෙන්න ඕන ඒ තමයි මචං concept එක හරියට හරි ඊළඟට the factors that affect demand මොනවද affect වෙන්නේ price of the product income of the buyers price of other goods taste and fashion expectation social risk එතකොට මචං මේවා තමයි demand එකක් ඇති වෙන්න බලපාන සාධක අනිවාර්යෙන් price එක තමයි මේන්ම සාධකේ හරිද මොකද demand එක හැදෙන්නෙම price එකත් එක්ක මොකද reason එක price එක වැඩි නම් price එක වැඩි නම් මචං මොකක් හරි බාණ්ඩ එක අනිවාර්යෙන් ඒකට තියෙන demand එක අඩුයිනේ ඔල price එක වැඩි හින්දා ඒක ගන්නෙ නෑ demand එක අඩු වෙනවා price එක අනිවාර්යෙන් බලපානවා income එක මිලදී ගන්න මිනිස්සුන්ගේ ඕන හිතන රටේ ඉන්න මිනිස්සුන්ගේ income එක වැඩි වුණොත් බාණ්ඩ හා සේවා වල තියෙන ඉල්ලුමත් වැඩි වෙනවා හරි අන්න එක තමයි income එක කියන්නේ ඊට other goods දැන් හිතන්න ඇයි මම කලින් එක්සාම්පල් ඇයි Apple phone වලට Android phone වලට demand එක වැඩි අපි හිතන්න Android phone එක පැත්තෙන් හිතන්න Android phone එක පැත්තෙන් හිතන්නකෝ ඔය Android phone එක විකුණන organisation එකක් කියලා හිතන්න හරි Android phone එකට තියෙන substitute එක තමයි Apple phone හරිද substitute කියන්නේ ආදේශක භාණ්ඩ හරිද එතකොට මචං
Apple phone එකේ prices මචං වැඩි වෙද්දී Android phone එක මං කියන්නේ හිතන්නේ Android phone එක අපේ පැත්තේ. Android phone එකේ මේ demand එක මොකද වෙන්නේ? වැඩි වෙනවා. එතකොට substitutes භාණ්ඩ වල price බලපානවා මචං demand එකට. හිතන්න Apple phone වල මිල අඩු වුණා කියලා. මොකද වෙන්නේ? Apple phone වල මිල අඩු වුණොත් Android phone වල මොකද වෙන්නේ? demand එක මොකද මචං වෙන්නේ? demand එක අඩු වෙලා Apple ගන්න demand එක වැඩි වෙනවා මචං. Apple ගන්නනේ මිනිස්සු බලන්නේ. එතකොට අපේ product එකේ demand එක අඩු වෙනවා. හරිද? ඊට පස්සේ compliment කියන්නේ මචං අනුපූරක භාණ්ඩ. example එකක් විදිහට ගත්තොත් සීනි තියෙනවනේ. සීනි තියෙනවා තේ කුඩු තියෙනවා. හරිද? ඒ දෙක එකටනේ බහියන්නේ. ඔන්න ඕක තමයි අනුපූරක භාණ්ඩ කියන්නේ. ඒවත් compliments. හරිද? එතකොට සීනි වල මචං demand එක වැඩි වෙද්දී තේ කොළ වල demand එක සීනි වල price එක වැඩි වෙද්දී එතන price නේ සීනි වල price එක වැඩි වෙද්දී තේ කොළ වල මචං demand එකට බලපෑමක් එන්න පුළුවන්. සීනි නිකන් කන්නද අල්ලේ කන්නද? නෑනේ බං. සීනි price එක අඩු වුණාම මචං සීනි usage අඩු වෙනවා. ඒ කියන්නේ එතකොට සීනි usage අඩු වෙනවා කියන්නේ එතකොට දැන් මිනිස්සු තේ බොන මේ usage අඩු වෙනවා මචං. එතකොට තේ කොළ ගන්නත් අඩු වෙනවා. අඩු වෙනවා. අන්න compliments මචං. හරිද? ඊට පස්සේ taste and fashion. taste එකත් සහ fashion එකත් බලපානවනේ මචං. දැන් Apple phone එකක් කියන එක මචං ඒක taste එක වගේම fashion එකකුත් වෙලා තියෙනවා. අන්න ඒවත් බලපානවා මචං. හරිද? එතකොට expectation කියන්නේ බලාපොරොත්තු. example එකක් හිතන්න. ඔක මෙහෙම කියන්න පුළුවන්. හිතන්න ඔන්න මචං ඔන්න ජංගම දුරකථන වෙළඳපොළ. හරිද? mobile phone market. හරිද? ඕකේ හිතන්න අපි හිතනවා අම්මර සිරි Apple phone වල මිල වැඩි වෙනවා. මිල දැන් වැඩි. ඔයා හිතනවා දැන් වැඩි කියන්නේ ඉස්සරහට ඕක අඩු වෙයි කියලා. දැන් ඔයාගේ බජට් උත් තියෙනවා හැබැයි ගන්න. දැන් හිතන්නකෝ ලක්ෂ 3ක් තියෙනවා කියලා ඔයගලන්ට බජට් එක. හරිද? ලක්ෂ 3ක් තියෙනවා. Apple phone එකේ මිලත් මචං අඩු Apple phone එක දැන් ලක්ෂ 3ක් වගේ බජට් තියෙනවා. දැන් ලක්ෂ 3ට මචං දැන් ඔයාලට ගන්න පුළුවන් සිරාටම මේ 16 එකක් ගන්න පුළුවන්. 16 එක ලොවෙත් ගන්න පුළුවන්. හරිද? එතකොට මේ 16 එකක් දැන් ගන්නවා හිතන් ඉන්න. හරිද? මේ හිතන්න එකපාරට නේද? දැන් හිතන්න මේ 16 එකේ ගාන මචං අඩු වුණා කියලා හිතන්නකෝ. ඔන්න 2.80ට විතර ආවා කියන්නකෝ 16 එක ගාන. ඔයා මොකද හිතන්නේ? අම්මට සිරි 2.80 වුණා 16 එක. හැබැයි 17 එක දැන් හිතන්නකෝ 3.50 තිබිලා 3.30ට විතර ආවා කියලා. හරිද? වාට හිතනවා අම්මට සිරි 16 එක අඩු වුණු හින්දා 17 එක දැන් 3.30 වෙලා තව මාස 3ක් විතර හිටියොත් දැන් වගේ බජට් තියෙන්නේ 3යිනේ. මේක 3ට අඩු වෙයි. දැන් 3.30ක් වෙනවානේ. දැන් මේකත් තව මාස 3කින් විතර 3ට විතර අඩු වෙයි කියලා හිතලා තව ටික කාලෙකින් ගන්නවා මචං. අන්න ඔය තමයි expectation උත් බලපානවා මචං අනිවාර්යෙන්ම demand එකට. තව example එකක් විදිහට ගත්තොත් ලක්ෂ 3යි නම් වාගේ බජට් එක තියෙන්නේ. හිතන්නකෝ මොකක් හරි reason එකක් කියලා මේ Apple phone එක 16 එක 3.20ක් විතර වුණා කියලා. 3ට තිබ්බ එක 3.20ක් විතර වුණා. හිතනවා අම්මට සිරි වැඩි වුණානේ. කමන්නේ ඕක ඉස්සරහට දැන් වැඩි කියන්නේ ඕක ඉස්සරහට අඩු වෙයි කියලා හිතලා පස්සේ ගන්නවා. එහෙම නැත්නම් හිතනවා ගන්නවා එතකන් ඉන්නවා. ඒ හිතන එක තමයි මචං. හිතන expectation එක හරි. social reasons කියන්නේ සමාජ දේවල් බලන. Apple phone එකක් තියනවා කියන අම්මට සිරි හිතන්නේ අම්මට සිරි පොරක්. ඒක තමයි ට්‍රෙන්ඩ් එක. අන්න එහෙමනේ හිතන්නේ මචං. හරිද? ඒ වගේ තමයි ඉතින් කියන්න තියෙන social reason උත් බලපානවා මේවට මචං ඊළඟට. හරි. price of quantity demand and law of demand මම මේක කියන්න මචං මටත් අහගන්න ඕනේ බං ඔය දේ තමයි මටත් තෝරන්නේ law of demand ගත්තහම මචං මේක තමයි law of demand කියන්නේ. law of demand එක හැදෙන්නේ මම කිව්වා price එක වැඩි වෙද්දී මොකක් හරි බාණ්ඩ එකට price එක වැඩි වෙද්දී ඒ බාණ්ඩෙට තියෙන demand එක අඩු වෙනවා. price එක අඩු වෙද්දී ඒ බාණ්ඩෙට තියෙන demand එක වැඩි වෙනවා. that is මචං law of demand. that's it.
ඒ කියන්නේ නෙගටිව් රිලේෂන්ෂිප් එකක් තියෙන්නේ මේ between price and demand negative. negative relationship mean if you do මචං mathematics in A level ඔගොල්ලෝ දන්නවා මේ negative relationship එකක් කියන්නේ ප්‍රතිලෝම සම්බන්ධතාවයක් කියලා. හරිද? ඒ කියන්නේ මචං එකක් වැඩි වෙද්දි ඒ කියන්නේ මොනවාද price එක වැඩි වෙද්දි demand එක වැඩි වෙනවා නම් අඩු වෙනවා. එකක් වැඩි වෙද්දි එකක් අඩු වෙනවා නම් එකක් අඩු වෙද්දි එකක් වැඩි වෙනවා නම් අපි ඕකට අර mathematics වල කියන්නේ ප්‍රතිලෝම සම්බන්ධතාව කියලානේ. මචං මම නම් මේ ගණන් කළේ නැහැ. මම කළේ කොමර්ස්. නමුත් අර මම අහලා තියෙනවා කට්ටිය කියනවා. එතකොට අන්න ඒකට තමයි මචං මේ කියන්නේ ප්‍රතිලෝම. ඔය ප්‍රතිලෝම සම්බන්ධතාවයට තමයි කියන්නේ මචං in English negative relationship කියලා. හරිද? අන්න ඕක තමයි law of demand. The negative relationship between price and quantity demand what we call as law of demand. හරිද? හැබැයි මෙහෙමයි මතක තියාගන්න law of demand කිව්වහම ඔයගලන්ට මතක් කරගන්න ප්‍රැක්ටිකල් සිනාරියෝ එක. ඕනම දෙයක price එක වැඩි වෙද්දි demand එක අඩු වෙනවා. price එක අඩු වෙද්දි demand එක වැඩි වෙනවා. හරිද? ඕක තමයි law of demand. එතකොට මචං ඔයගලන්ට ඔය යටින් දීලා තියෙනවා demand schedule එකකුයි demand curve එකකුයි. හරිද? අර negative relationship එක හින්දා මචං ඔයගලන්ට බලා ගන්න පුළුවන් මචං line එක උඩ ඉඳන් යටට ගිහින් තියෙනවා. දැක්කද? මචං එක පොඩක් zoom කරලා පෙන්නුවොත් හොඳයි. අන්න right. shoot එකක් මචං අනු කරපන්. දැන් ගියා. වයි ඉඳ අයි වන්නේ ආයෙත් බලමු. මම මෙතන මම zoom අර මම මෙතන zoom කරනකොට ආයේ ඒ zoom වල යන කේස් එකක් තියෙනවා මචං. මේ සාමාන්‍යයෙන් අර මේ හට්ටි ලැප් වල ඉන්න සාමාන්‍යයෙන් බලන්න බම් මේක පෙනේ කියලා හිතනවා මචං. මේ කියලා හිතනවා. ඕගලන්ට පේනවනේ මචං ඔය යටටට යන්නේ වක්‍රේනේ. උඩ ඉඳන් යටටනේ. ඒ කියන්නේ මචං negative relationship එක. හැබැයි ඔක supply එකේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් උඩ යට ඉඳන් උඩට යනවා මචං. ඒකට මචං අපි කියන්නේ positive relationship එකක් කියලා. අනුලෝම සම්බන්ධතාවයක් මචං කියලා කියන්නේ right. අන්න ඒකට තමයි මචං. ඒ really මචං මේ lecture slide එකේ බම් මේ animation එකක් තියෙනවනේ බං. අඩෝ. I didn't see that previously මචං ඒක. මම දැක්කා මචං. මං හිතුවා මේක එච්චර කන්සිඩර් කරේ නැහැ කියලා. අඩෝ මේ අතනේ බා lecture slide කරන්නේ ඉතින් මට දන්නවෑ බං. lecture වැඩ කරන්නේ කොහොමද? හරි. මචං මේක පොඩ්ඩක් මේ chart එක explain කරොත් මේ පැත්තේ අරන් තියෙන price එක මේ පැත්තේ අරන් තියෙන quantity එක. එතකොට මචං පේනවා මම මිල අඩු වෙද්දි මචං මේ මෙන්න මේ අඩු වෙලා තියෙද්දි මචං මිල අඩු වුණාම දැක්ක demand එක වෙන්නේ දැක්ක 10යි මචං. අන්න දැන් 7.50 තියද්දි මචං 10යි. අන්න ඩොලර් 1ට ආවට පස්සේ කීයද? අන්න 8ක් වෙලා මචං. අන්න 1.5ට ආවට පස්සේ මෙන්න 6ක් වෙලා. මේ දෙක ආවට පස්සේ කීයද? ඉල්ලුම මචං මේ ඩිමාන්ඩ් එක 4ක් ඇවිල්ලා මේ 2.5 වුණාට පස්සේ දෙන්නෙක් විතරක් ගන්නවා. 3ක් වුණාට පස්සේ කවුරුත් නැහැ. දැක්කද බිඳුව තියෙනවද? අන්න හරි. මම හිතනවා ඔයගොල්ලන්ට ඒ සීන් එක හරියට තේරෙන්නේ නැති කියලා ලොකු දෙයක් නැහැ. අර ඒ ටිකම තමයි තියෙන්නේ. අර ඔයගොල්ලෝ බේසිකලි ප්‍රැක්ටිකලි හිතන්න. මේ මචං දකුණු පැත්තේ මම තියෙන demand curve slope down. හරි. මේ demand curve එකේ ඉල්ලුම් වක්‍රය මචං බෑවුම් වෙන්නේ පහළට. හොඳට මතක තියාගන්න. downward තමයි යනවා දෙන්න පුළුවන්. demand curve slope upward දෙන්න පුළුවන්. demand curve slope downward දෙන්න පුළුවන්. MCQ දෙන්න පුළුවන්. හොඳට මචං මතක තියාගන්න. down එකට තමයි යන්නේ. ඇයි season එක negative relationship එකක් තියෙනවා. හරිද? ඒක පොඩ්ඩක් මතක තියාගන්න. ඊළඟට යන්න මචං. හරි. මම දන්නවා මම කිව්වා quantity demand එක change වෙනවා නම් ඒක බලපානවලු price එක change වෙන්න. ඔව්. හිතන්න මොකක් හරි බාන්ඩ් එකට තියෙන ඉල්ලුම මචං වැඩි නම් demand එක වැඩි නම් demand එක වැඩි කියන්නේ මචං හිතන්න මචං අපි මොකක් හරි බාන්ඩයක් මේ හදනවා. හරිද? ඒ බාන්ඩ් එකට තියෙන demand එක වැඩි නම්
ඒකට මචං ඒ බාණ්ඩයට මචං ඒ කෙරේ තියෙන ප්‍රයිස් එකත් බලපාන්න පුළුවන් වෙනස් වෙන්න. එක්සාම්පල් එක කියනකො ඕනට වඩා ඉල්ලුමක් තිබ්බ කියන්නකො. එතකොට මචං අපිට දීලා පිරිවහන්නත් බැරි තරම් මචං ඒ බාණ්ඩ ඉල්ලනවා. එතකොට මොකද වෙන්නේ? අපිට දීලා පිරිමහන්නත් බෑ. එතකොට මචං අපි මොකද කරන්නේ? ඕනම මේ බිස්නස්මන් කෙනෙක් කරන්නේ ප්‍රයිස් එක පොඩ්ඩක් උස්සනවා. එතකොට ගාන්ට එක්ස්පෙක්ටඩ් ලෙවල් එකේ එයාගේ ඩිමාන්ඩ් එක හැදෙනවා. චූට්ටක් උස්සනවා. ගොඩාක් ඉස්සෝ ඩිමාන්ඩ් එක අඩු වෙනවනේ. චුට්ටක් උස්සනවා. හරිද? මං හිතනවා සීන් එක පොඩ්ඩක් සීන් එක තේරෙන්නේ නැති කියලා. and increase and decrease demand කිව්වම ඒක occurs result change to other factors not be price. හරි. price එක තමයි කරන්නේ. නේද? හරි. යා. ඔන්න මචං quantity demand එක හැදෙන හැටි මචං ඔය තියෙන්නේ දැක්කද? when the price rise quantity demand fall. okay? මිල වැඩි වෙද්දී ඉල්ලුම අඩු වෙනවා. හරිද? මිල අඩු වෙද්දී ඉල්ලුම වැඩි වෙනවා. that's it මචං. ඒක තමයි වක්‍රෙන් තියෙන්නේ. increase and decrease demand මං කිය ඔන්න ඔය chart එක ගොඩක් මතක තියාගන්න. හරිද? පාරිභෝගිකයාගේ ටේස්ට් එක කස්ටමර්ගේ ටේස්ට් එක වැඩි වෙනවා කියන්නේ මචං ඒ බාණ්ඩෙට තියෙන ඩිමාන්ඩ් එක ඉන්ක්‍රීස්. හරිද? ඒ වගේම මේ ටේස්ට් එක අඩු වෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම ඩිමාන්ඩ් එකක් ඩික්‍රීස්. right? පොපියුලේෂන් එක වැඩි වෙනවා කියන්නේ මොකක් හරි ඒ බාණ්ඩෙට පාවිච්චි කරන කට්ටිය වැඩි කියන්නේ ඩිමාන්ඩ් එක ඉන්ක්‍රීස්. ඩික්‍රීස් නම් ඩිමාන්ඩ් එක ඩික්‍රීස්. ඉන්කම් එක ඉන්ක්‍රීස් නම් ඩිමාන්ඩ් එක ඉන්ක්‍රීස්. ඉන්කම් එක ඩික්‍රීස් නම් ඒ කියන්නේ බණ්ඩේ මිලදී ගන්න මිනිස්සුන්ගේ ඉන්කම් එක වැඩි නම් ඩිමාන්ඩ් එකත් වැඩි, අඩුයි නම් ඒත් අඩුයි. මේ ඩිමාන්ඩ් එක අඩුයි නම් හොඳ පොයින්ට් එකක්. increase demand if an inferior good. මොකද්ද inferior good කියන්නේ? ඔයගොල්ලෝ අහලා තියෙනවද බාල භාණ්ඩ? බාල භාණ්ඩත් ගන්න පුළුවන් මචං ඕකට. මචං මේ inferior good කියන්නේ බාල භාණ්ඩද ප්‍රදර්ශනාත්මක භාණ්ඩද කියලා පොඩ්ඩක් ගහලා බලහන්කො ට්‍රාන්ස්ලේට් එකේ. මට මතක නෑ මචං පොඩ්ඩක් ඒක. මම හිතන්නේ බාල භාණ්ඩ වෙන්න ඕනේ පොඩ්ඩක් බලපන් එක ගහලා. කලා මචං සීමත් බම් මට ඕක මතක නෑ වුණාට. ගොඩක් කල් බම් කරලා. ඔය මටත් ප්‍රශ්නේ බා. මම හිතන්නේ බාල භාණ්ඩ වෙන්න ඕනේ මගේ මතක හැටියට. මම මේ ගාන ගමන් ඉන්නේ. අපෝ මේ ට්‍රාන්ස්ලේට් එකේ නෑ බං එක මේ වෙන වචනයක් කියන්නේ. දාන්න පොඩ්ඩක් මට ඔය ඉන්ෆීරියර් ගුඩ් කියන එකම පොඩ්ඩක් දාන්නකෝ. එතකොට මට එක්සැම්පල් එකකම යාට කටියට එක්ස්ප්ලেইন කරන්න පුළුවන්. මට එක්සැම්පල් හදා ඉන්න ඕනේ නෑනේ. එක්ස්ප්ලেইন කරන්න කියන්නේ ඉන්ෆීරියර් ගුඩ් with the increased demand කියලා. increased demand ඒ සෙට් එකම කියවා. how increase demand with inferior good කියලා ගහ good and provide me the practical example දෙන්නකෝ. එතකොට එයා දෙයි. මට ඒ සීන් එක ලොකුවට මතක නෑ මේ කට්ටිය බලන් ඉන්නවනම් මට ඒක ලොකුවට මතක නෑ. මම පොඩ්ඩක් දාන්න බැලුවේ. මොකද මචං මේ BMIT අපි දැන් බලන්නේ ලෙක්චර් ස්ලයිඩ් එකක්වත් කලින් කියෙව්වේ නෑ. මේ දැන් බලන්නේ. හරිද? මගේ බිස්නස් කරන්නේ ඔය මොකක්ද ගහනක ප්‍රොම්ප්ට් එක කිය inferior how increase demand හරි in inferior good. එහෙම නේ තිබ්බේ. මට කියන්නේ මේ එක්සැම්පල් එකක් දෙන්න කියලා inferior good වලට එක්සැම්පල් එකක් දීලා how demand change වෙන්නේ කියලා පොඩ්ඩක් අහලා බලන්න with inferior good කියලා.
මොකද එක්සැම්පල් එකක් දීලා example and how demand change with inferior good and explain in simple terms කියලාම ගාපම් ඉවරයි. explain in simple terms. අමුගා දන්නවා. ඔන්න එක්සාම්පල් එකක් මම දෙලා ශනික නූඩල්ස්. ශනික නූඩල්ස් කියන්නේ මොනවද? මැගී කොත්තුමි. මම නම් කැමති කොත්තුමි. හැබැයි දැන් නම් කන්න මැගී එකක් මචං සිරාවට. හරිද? මේ හරි. So many people buy them when they are trying to save money. How demand change? People have less money. They choose cheaper foods. Demand for instant noodles goes up. If someone loses their job, they may buy instant noodles instead of going to restaurants. When income goes up, people can afford better quality food. Demand for instant food goes down and some machang me. හරි මේ තියෙන විදිහට අපි එක්ස්ප්ලেইন කරමුකෝ. උත්තර ලොකුට ගැඹුරින් යන්න ඕනේ නැහැ. inferior good කියලා inferior good කිව්වම මචං අර මේ වගේ concept එකක් නෙමෙයි මචං අපිට ඉකොනොමිකල් කියා දුන්නේ පට්ටම ගැඹුරු concept එකක්. ඔයගොල්ලෝ සරලවම හිතා ගන්න inferior good කියන්නේ මේ හරිද මචං ගන්නකො. lecture slide එක. හරි. මෙතන කියන්නේ demand එක sorry income එක වැඩි වෙනවා නම් අනිවාර්යයෙන්ම normal good වල මචං demand එක වැඩි වෙනවා increase වෙනවා කියන්නේ increase වෙනවා inferior food වල අඩු වෙනවා. inferior food කියන්නේ හිතන්නෝ මචං මට මේ බාල භාණ්ඩයක් මචං මට දැන් මතක් වුණේ. ඒ කියන්නේ මචං මේ හරිනේ කියන්නේ. ඔව් බාල භාණ්ඩයක්. හරි. බාල භාණ්ඩ කියන්නේ මචං මේක මේ බාල භාණ්ඩ කියන එක නෙමෙයි මචං ඇත්තමම සීන් එක. මම ඒක කියන්නේ මට කියන්න තේරෙන්නේ නැහැ ඒක. ඒක ලොක්ම සීන් එකක් තියෙනවා මචං බාල භාණ්ඩ කියන එකේ. නමුත් අර මේක මම ජස්ට් සරලව කියන්නම්. මම මෙච්චර ඉකෝන් වල තරම් යන්නේ නැහැ මෙතන. මෙතන කියන්නේ බාල භාණ්ඩ කියලා හිතන්නකෝ දැන් ඔයාගේ මේ දැන් හිතන්නකෝ එක්සැම්පල් එකක් විදියට දැන් අපි හිතන්නකෝ මේ ඔන්න Samsung phone අපි ඔන්න Samsung phone විකුණන Samsung phone වෙළඳ පොළ ගන්නකෝ. හරි. Samsung phone ගන්න පාරිභෝගිකයෝ. හරිද? ඒගොල්ලන්ගේ ඉන්කම් එක වැඩි වුණොත් මචං වෙන්නේ තව Samsung phone හොඳ එකක් හොඳ version එකක් කරන්න. නැත්නම් ඒ Samsung phone වලට තියෙන ඉල්ලුම වැඩි වෙනවා. Samsung මේ කට්ටිය Samsung මේ phone ගන්න කට්ටිය මේ හිතන්න අපි විකුණනවා ඒගොල්ලන්ගේ demand එක වැඩි වෙද්දි ඉන්කම් එක වැඩි වෙද්දි Samsung කියන්නේ සාමාන්‍ය භාණ්ඩයක් නම් normal good එකක් නම් Samsung වල demand එක වැඩි වෙනවා. ඇයි ඉන්කම් එක වැඩි කියන්නේ Samsung වලට ගන්න හිතන්න මචං මම Samsung phone ගන්න කැමතියි මචං මට සල්ලි ඔන්න ඉන්කම් එකක් නැහැ. ඉන්කම් එකක් වැඩි වුණ ගමන් මම ගන්නවා. හැබැයි Samsung කියන්නේ බාල භාණ්ඩයක් පැත්තෙන් හිතුවොත් හරිද demand එක අඩු වෙනවා. දැන් හිතන්න Samsung මේ පාරිභෝගිකයෝ ඉන්නා ඒගොල්ලෝ ඉන්කම් එක වැඩි වෙනවා. පාරිභෝගිකයන්ට ෆීල් වෙනවා නම් මේ Samsung කියන්නේ බාල භාණ්ඩයක් කියලා. එයා ඊට පස්සේ Apple වගේ හොඳ quality මේ phone එකකට යනවා. හරි Samsung phone මචං නරක නෑ Samsung phone ගොඩක් හොඳයි. මම කියන්නේ ඒක thinking pattern එක අනුව තමයි වෙනස් වෙන්නේ. මචං සහ අර දැන් ඉන්කම් ලෙවල් එක වැඩි වුණා කියන්නකෝ මචං. ගොඩක් දැන් අපි දැන් Nokia මේ බටන් ෆෝන් එකක් යූස් කර හිටියා මචං. හරිද? ඊට පස්සේ මචං අපිට දැන් සැලරි තිබ්බේ රුපියල් 3500ක් එනවා දවසට. එහෙම සැලරි එකක් තිබ්බා මචං. අපි Nokia බටන් ෆෝන් එකක් යූස් කර හිටියා. ඊට පස්සේ අපේ සැලරි එකපාරම මචං මේ දවසකට ලක්ෂ 5ක් විතර වුණා කියන්නකෝ. ඔව්. ඊට පස්සේ අපි යනවා Apple වලට. ඊට පස්සේ අන්න අරක මාරු වෙනවා බාල භාණ්ඩයට Nokia බටන් එක. අන්න රයිට්. අන්න ඒ වගේ මචං. හරිද? ඔක අනිත් පැත්තට වෙන්නත් පුළුවන් මචං ඈ. ඉන්කම් එක අඩු වුණොත් මචං හරි ඉන්කම් එක අඩු වුණොත් අපි හොඳ භාණ්ඩයක් පාවිච්චි කර හිටියා. හරිද?
එතකොට හොඳ භාණ්ඩයක් පාවිච්චි කර කර හිටියා මේ මට මේ increase the demand of an inferior good. මට ඕකේ අනිත් පැත්ත මම මචං ඕකේ කියන්න ඕනේ අනිත් පැත්ත නේද බං මං එක්ස්ප්ලেইন කරන්න ඕනේ. උඹ ඒක කිව්වා හරි. මම කළේ අනිත් පැත්ත මම කිව්වා බං Samsung වල ඉඳන් Apple වලට හරලා යනවනේ Apple වල ඉඳන් Samsung වලට නේ. ඩික්‍රීස් වෙද්දි ඉන්කම් එක ඩික්‍රීස් වෙනවා කියහන්කෝ. හරිද? ඉන්කම් එක ඩික්‍රීස් වෙනවා මගේ. හරිද? මගේ ඉන්කම් එක අඩු වෙනවා. අඩු වුණාට පස්සේ හිතන්නකෝ මේ මම පාවිච්චි කරන්නේ Samsung. හරිද? Samsung ඔයා කිව්ව එක්සැම්පල් එක හරි. Samsung පාවිච්චි කර කර හිටියා. දැන් මචං මගේ Samsung ෆෝන් එක කැඩුනා. හරි. ඔන්න දැන් මට අලුත් Samsung ෆෝන් එකකට යන්න ඉන්කම් එකක් නැද ඉන්කම් එක අඩු වෙලානේ තියෙන්නේ. එතකොට මචං කරන්නේ මම ටක් ගාලා ඩිමාන්ඩ් එක වැඩි කරනවා ඊට වඩා චීප් බාන්ඩ් එකකට. හිතන්නකෝ Nokia ඔයා කියව Nokia මේ normal ෆෝන් එකකට කියලා. බටන් ෆෝන් එකකට කියලා. අන්න ඒක තමයි වෙන්නේ. සෝරි මචං ඒක ඇල්ල පුළුවන් නම් කට් කරපන් නැතත් කමන්නේ ඔබ පස්සේ එක්ස්ප්ලেইন කරන්න හින්දා. සෝරි මට මම පොඩ්ඩක් ඒක අනිත් පැත්තට කිව්වේ. අර පැත්තටත් හිතන්න පුළුවන්. ඔය කොහොම හරි කමක් නැහැ ලියන්න. අන්තිමට ගන්න තියෙන්නේ මෙච්චරයි. අපි අපේ මම ඉන්කම් කිව්වගේ අපි ඉන්කම් එක වැඩියෙන් කියන්නේ අඩුවෙන් තියෙන කාලයක යූස් කරන භාණ්ඩය ඉන්කම් එක වැඩි වුණාට පස්සේ අපි අනිත් පැත්ත හැරිලා බලද්දී නිකන් මේ කලින් එක බල භාණ්ඩයක්. නිකන් ඔයා හිතන්න ඔයාගේ ex girlfriend වයි දැන් ඉන්න current girlfriend හිතා ගන්න. හරිද? දැන් ඔන්න එක් සමහර කටින්ට ඉතින් මචං අරක තමයි එක්ස් එක මචං එක්ස් වෙන්න පුළුවන් මචං හොඳ මේක ඒක අර තින්තින් ගත වෙනස ඒක නොකරින් මචං හරිද නොකිය එක හිතා ගන්න යා අන්තිමට කිව්වනම් හරිනේ ඔව් සබ්ස්ටිටියුට් කියන්නේ කිව්වනේ මචං සබ්ස්ටිටියුට් භාණ්ඩේ මචං මම කිව්වා ආදේශක භාණ්ඩ වල මොකද්ද වෙන්නේ කියලා මම කිව්වා කම්ප්ලිමන්ට් උත් මචං මම කිව්වා සීනි තේකොළ කතාව කිව්වා එක්ස්පෙක්ටේෂන් price of the product expectation එක ගැනත් මම කිව්වා expectation එක ගැන මම කලින් example එක ඒ ටික තමයි ඔය තියෙන්නේ මචං ඒක පොඩ්ඩක් බලා ගන්න මේ පොඩ්ඩක් කට්ටිය බලන් යන්න මේ සීන් එක මේ එන්න පුළුවන් සප්ලයි ඔන්න ඉල්ලුම ඉවරයි සැපෙව්වට ආව මචං ඉල්ලුම සැපෙව්ම දෙන්න තියෙන දේ හරිද supply එක තමයි දැන් තියෙන්නේ supply කියන්නේ the quantity of the product that supplies are weighing to supply suppliers ලා මචං මොකක් හරි quantity of the product මොකක් හරි ප්‍රමාණයකට මොකක් හරි මිලක් යටතේ යම් කිසි කාල පරිච්ඡේදයකට suppliers ලා සපයන්න කැමති product එකේ ප්‍රමාණය අපි කියනවා supply එක කියලා. හරිද? ඕක තමයි scene එක supply. එතකොට supply කරන්න නම් supplier මචං supply කැමති price එක අනිවාර්යෙන් බලපානවා. ඒ price එක යටතේ supplier supply කරන්න කැමති වෙන්න ඕනේ. right? Apple ලා මචං මේ supply කරන්න කැමති price එක තමයි මචං ඔය අපිට බාණ්ඩ වෙළඳ පොලේ තියෙන්නේ price මේ final price එක විදියට තියෙන්නේ ඒක. ඕනම බාණ්ඩ එක එහෙමයි. හරිද? ඕනම බාණ්ඩ එක එහෙමයි. suppliers ලා supply කරන්නේ මොකක් හරි බාණ්ඩයක් ඒකට supplier ඒ supply කරන්න කැමැත්ත තියෙන්න ඕනේ ඒ අදාළ එයා කැමති price එක යටතේ. හරිද? ඒ ප්‍රයිස් එක යටතේ තමයි සප්ලයි කරන්නේ රයිට් හල්ටන් අර ඉල්ලුමේ අනිත් එක තමයි මෙතන තියෙන්නේ එතන තියෙන්නේ පොසිටිව් රිලේෂන්ෂිප් එකක් between price එකයි quantity එකයි අතර මේ හැම එකම මචං price price එක තමයි මේන්ම සාධකය මොකද price එකත් එක්ක තමයි හැමදේම depend වෙන්නේ මොකද suppliers ලා මචං අඩු price එක යටතේ බං අඩුවෙන් තමයි supply කරන්නේ වැඩි price එක යටතේ වැඩියෙන් තමයි supply කරන්නේ and price එක අඩුයි නම් supply කරන්නේ අඩුවෙන් price එක වැඩි නම් supply කරන්නේ වැඩියෙන් එතකොට මචං මේ ඕක තමයි මචං අපි කියන්නේ law of supply කියලා. කියන්නේ මචං මේ වැඩි වෙද්දි වැඩි වෙනවා අඩු වෙද්දි අඩු වෙනවා. මිල වැඩි වෙද්දි සැපෙම වැඩි වෙනවා මිල අඩු වෙද්දි සැපෙම අඩු වෙනවා. ඉල්ලුමේ මේ ඩිමාන්ඩ් එක පිටින් කියන් යන්න ඩිමාන්ඩ් එක මොකද උනේ ඩිමාන්ඩ් එක මේ ප්‍රයිස් එක වැඩි වෙද්දි ඩිමාන්ඩ් එක අඩු වෙනවා. ප්‍රයිස් එක අඩු වෙද්දි මේ ඩිමාන්ඩ් එක අඩු වෙනවා. ප්‍රයිස් එක වැඩි වෙද්දි ඩිමාන්ඩ් එක මේ ප්‍රයිස් එක අඩු වෙද්දි ඩිමාන්ඩ් එක අඩු වෙනවා. හරිනේ? ඔව්. ප්‍රයිස් එක වැඩි වෙද්දි ඔව් ප්‍රයිස් එක වැඩි අය කියමු. ප්‍රයිස් එක වැඩි වෙද්දි ඩිමාන්ඩ් එක අඩු වෙනවා. ප්‍රයිස් එක අඩු වෙද්දි ඩිමාන්ඩ් එක වැඩි වෙනවා. හරි. හරියට හරි. මේකේ අනිත් පැත්ත තමයි මෙතන තියෙන්නේ. ප්‍රයිස් එක වැඩි වෙද්දි ඩිමාන්ඩ් මේ සප්ලයි එක වැඩි ප්‍රයිස් එක අඩු වෙද්දි සප්ලයි එක අඩු. අනිවාර්යෙන් MCQ වලට හයි මේ මෙන්න මේ අතර කොහොමද
මේ අහන්න පුළුවන් සප්ලයි එක ඇතුළේදී කොහොමද මේ ප්‍රයිස් එකයි කොන්ටිට එක අතර මොකක්ද තියෙන මේ ප්‍රයිස් එකයි සැපීම අතර තියෙන පුළුවන් මොකක්ද සම්බන්ධතාවය ඒතර පොසිටිව් සම්බන්ධතාවය තව දෙයක් තියෙනවා මචං අතන සප්ලයි කර්ව් එක ස්ලෝප් කියන්නේ බෑවම අප්වර්ඩ් අතන තිබ්බේ ඩිමාන්ඩ් කර්ව් එකේ ස්ලෝප් එක ඩවුන්වර්ඩ් තිබ්බේ මෙතන සප්ලයි කර්ව් එකේ ස්ලෝප් එක අප්වර්ඩ් තියෙන්නේ මෙතන මේ chart එකත් මම එක්ස්ප්ලেইন කරොත් මෙන්න මෙතන ඩොලර් 750 දී මචං කීයද එකයි මචං සැපයුම් මෙයාලගේ හරිද ඊට පස්සේ මෙන්න වැඩිලා තියෙනවා 1.5ක් වුණාම මචං අන්න පොයින්ට් දෙකක් කඩලා තියෙනවා දෙකක් වුණාම 3ක් කඩලා තියෙනවා අන්න දෙකයි මෙන්න මේ උඩට කර්ව් එක යනවා හරිනේ මෙන්න මේ කොටුව කියව ගන්න අර දෙකේම තියෙන එක හරියට හරි ඊට පස්සේ මචං quantity supply එක තියෙනවා මචං increase and decrease supply තියෙනවා ඒක තමයි ඉතින් supply එක decrease වෙන්නේ increase වෙද්දී හරිද මෙතන change in quantity supply occurs the result of change in price එකත් එක්ක වෙන්නේ increase and decrease supply occurs as a result of change in other factor is not in the price හරිද price එක other factors වලුත් මේක change වීමක් වෙනවා ඒ කියන්නේ හිතන්න මේ මිලෙන් විතරක් නැතුව හිතන්න ඔය සීසනල් එකම තියෙන්නේ සීසනල් වලට එන ප්‍රොඩක්ට් එක ඒ කාලේට ගණන් වැඩි වෙනවනේ රමුටන් හිතන්න රමුටන් එන්න වැඩි වෙනවා නැත්තම් අපි සබල් ආපදාවක් හිතන්න මොකද සුනාමියක් වතුරක් වගේ ඇවිල්ලා එය ඔන්න මේ හරි හතරේ විනාශ වෙලා ඒතර මිල වැඩි වෙනවා නැත්තම් රජේ ටැක්ස් ගහනවා අන්න ඒ වගේ ඒවා තමයි මචං අදර්ස් ෆැක්ටර්ස් වලට අපිට ගන්න පුළුවන් අන්න රයිට් ඔන්න මචං තියෙනවා supply එකයි මෙන්න මේකයි change quantity when the price rises the quantity supply is increase අරකම තමයි බං මිල වැඩි වෙද්දී ඒක chart එකෙන් පෙන්නලා මිල වැඩි වෙද්දී quantity එක වැඩි වෙනවා අඩු වෙද්දී අඩු වෙනවා එච්චරයි අරකම තියෙනවා අනිත් පැත්ත මචං අනිත් පැත්ත ටෙක්නොලොජි එක වැඩි වෙද්දී මචං supply හැම වෙලේම කැමති supply කරන්න අඩු වෙද්දී අඩුයි resource වැඩි වෙද්දී මචං resources වලට prices වලට තියෙන resources වලට තියෙන prices increase වෙද්දී මචං supply එක අඩුයි resources ඒ කියන්නේ මචං ඔතන resources කියලා අදහස් කරන්න මොකක් හරි දාන්නකො පුටුව හදන්න ගන්න ලී මචං පුටුව හදන්න ගන්න ලී ඒක මිල වැඩිනොත් මචං සැපීම අඩු කරනවනේ මෙයා සැපේ අඩු කරන රීසන් එක මචං නිෂ්පාදකයාට මචං සප්ලයර්ට මචං වැඩි කොස්ට් එකක් යනවා මචං ඔක කොස්ට් එකක් යනවනේ අන්න ඒකයි රීසන් එක. එතකොට රිසෝසස් වල මචං මිල වැඩි වෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම සප්ලයර්ට කොස්ට් එක වැඩි හදන්න යන සප්ලයි අඩුවෙන් තමයි සප්ලයි කරන්නේ. ඒක ඩික්‍රීස් වෙනවා කියන්නේ සප්ලයර් වැඩිපුර සප්ලයි කරනවා. සබ්ස්ටිටියුට් ප්‍රයිස් එක අරකම තමයි තියෙන්නේ. ආදේශක මිල මචං වැඩි වෙද්දී මිල වැඩි වෙද්දී සප්ලයි එක මචං මොකද වෙන්නේ? ආදේශක වල මෙතන එහෙම සබ්ස්ටිටියුට් ප්‍රයිසස් අපි මොකක් හරි භාණ්ඩයක් හදනවා. හිතන්නකෝ අපි Samsung ෆෝන් එක හදනවා කියලා. හරිද? හරිද? එතකොට මචං අපේ Samsung ෆෝන් එක හදනවා. ඔන්න Apple ෆෝන් එක තියෙනවා. හරිද? Apple ෆෝන් එකනේ සබ්ස්ටිටියුට් එක. හරි. සබ්ස්ටිටියුට් එකේ මිල වැඩි වෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම මචං සප්ලයි එක අනිවාර්යයෙන්ම අඩු වෙනවා. හරිද? එහෙනම් සබ්ස්ටිටියුට් වල මචං ප්‍රයිස් එක වැඩි වෙනවා කියන්නේ මචං ඒගොල්ලෝ අඩු වෙන්නේ සප්ලයි කරන්නේ. හරිද? ඒ කියන්නේ ඒගොල්ලන්ගේ පැත්තේ සබ්ස්ටිටියුට් ප්‍රයිස් එක වැඩි වෙනවා කියන්නේ ඒගොල්ලන්ගේ ප්‍රයිස් එක වැඩි සබ්ස්ටිටියුට් ලගේ ප්‍රයිස් එක වැඩි කියන්නේ මචං ඒගොල්ලන්ගේ සප්ලයි එක අඩුයි. ඒක සප්ලයි ටු එකස්ලා මචං ප්‍රයිස් එක අඩු වෙනවා කියන්නේ ඒගොල්ලන්ගේ සප්ලයි මේක වැඩි. එච්චරයි මේක. හරිද? ඒ කියන්නේ ඒගොල්ලන්ගේ පැත්තෙන් හිත දැන් Apple කැමති Appleලට කැමති Appleලට පුළුවන් මචං ඕන තරම් සප්ලයි කරද්දී කියන්නේ වැඩි මිලට ඒගොල්ලෝ වැඩිපුර සප්ලයි කරන්න කැමති අඩු මිලට ඒගොල්ලෝ අඩුවෙන් තමයි සප්ලයි කරන්න කැමති. ඒකට ප්‍රයිස් එක වැඩි වෙද්දී ඒගොල්ලෝ සප්ලයි කරන්න කැමති නැහැ. අඩුවෙන් තමයි සප්ලයි කරන්නේ. සප්ලයි එක මේ ප්‍රයිස් එක වැඩි වෙද්දී අඩුවෙන් තමයි සප්ලයි කරන්නේ. ප්‍රයිස් එක අඩු වෙද්දී වැඩියෙන් තමයි සප්ලයි කරන්නේ. හරි. expectation of suppliers expectations මචං වැඩි වෙද්දී සප්ලයි ඒක මචං ඒ කියන්නේ ඔතන හිතන්නේ දැන් මේ කට්ටිය හිතනවා මේ තව සතියකින් තෙල් මිල තව වැඩි වෙයි. අන්න මචං ඉන්ක්‍රීස් වුණානේ එක්ස්පෙක්ටේෂන් එක. තව සතියකින් තෙල් මිල වැඩි වෙයි. මං එන තෙල් හංගනවා. තෙල් හංගුවා මොකද වෙන්නේ? අන්න සප්ලයි එක අඩු වෙනවා. අන්න බඩු අන්න රයිට්. හරිද? ඒ වගේ මචං නැත්තම් ඒක අනිත් පැත්තම අරකටම බලපානවා.
තෙල් මිල අඩු වුණොත් මොකද කරන්නේ? අම්මට සිරි දැන් පුළුවන් තරම් තව සතියකින් අඩු වෙනවා දැම්ම ඉක්මනට මේ ගානට දීලා දැම්ම නම් හොඳයි කියලා ඔන්න දැන් දෙනවා ඕවලෝඩ්. අන්න රයිට්. දැන් අඩුයි නම් හොඳටම දෙනවා. මොකද මේ ඉස්සරහට වැඩි වෙයි කියලා හිතලා. හරි. හරි. ඔය වගේ ගවර්න්මන්ට් පොලිසිස් තියෙනවා මචං. ගවර්න්මන්ට් පොලිසිස් මචං ඇත්තටම වැඩි වෙන තරමට මචං සප්ලයියට හරි අමාරුයිනේ මචං සප්ලයි කරන්න අර රෙහෙන් කියනවා මේක මෙහෙම කියලා කුහු චූචු ගානවා ගවර්න්මන්ට් එක මේක ඕනේ පොලිසිස් ඕනේ අරක කියයි ඔයාට මේ සර්ටිෆිකේට් ඕනේ මේක ප්‍රොඩක්ට් එක නිෂ්පාදනය කරන්න මේ අරක ඕනේ මේක ඕනේ ඊට පස්සේ ටැක්ස් ගහනවා. ඔව් ඒතකොට සප්ලයි එක අඩුයි. අරක ඩික්‍රීස් එක මේවා කියන්නේ සප්ලයි එක වැඩි. හරි. කියන්නේ අර ඩික්‍රීස් කියලා කියන්නේ ගවර්න්මන්ට් එක සපෝට් කරනවා ටැක්ස් එක අඩු කරනවා ඊට පස්සේ ආගට්ටියට ප්‍රොඩක්ෂන් වලට ඉනෝවේෂන් ඒවට මචං අලුත් අයිඩියාස් දෙනවා ඒ වගේ දුන්නා මචං මේ වැඩි වෙනවා සප්ලයි එක. අන්න රයිට්. අන්තිම පොයින්ට් එක නේ තියෙන අපිට මාකට් ඉක්විබ්‍රම්. මාකට් ඉක්විබ්‍රම් කියන්නේ මාකට් එකේ තියෙන සප්ලයි එකයි මාකට් එකේ තියෙන ඩිමාන්ඩ් එකයි අනිවාර්යෙන්ම සමාන වෙන්න ඕනේ. රීසන් එක තමා හරිද? ඒක තමා සමාන වෙන්න ඕනේ කියන concept එකට තමා වෙළඳ පොළ යන්නේ. හිතන්න එක්සාම්පල් එකක් විදිහට ගත්තොත් Apple phone වල demand එක තරම් supply එකක් නැත්තම් Apple phone මොකද හිඟයක් තියෙනවා. ඒ මිනිස්සු ඉල්ලනවා බඩු නෑ වෙළඳ පොලේ. හැබැයි Apple phone එක මචං supply එක වැඩි ඉල්ලන්න නැත්තම් මොකද වෙන්නේ? අතිරික්තයක් තියෙනවා. මම හිතන ඔයගොල්ලෝ නිවුස් වල අහලා ඇති මචං ඔය හාල් හිඟයක් තියෙනවා. හාල් අතිරික්තයක් තියෙනවා කිය ඔය කියන්නේ මචං හරිද? ගබඩාවල ඒක වෙන්නේ ඒකයි මිනිස්සු හාල් ඒ කියන්නේ මිනිස්සු හාල් වැඩිපුර ඉල්ලනවා නම් මේ මචං මාකට් එකේ මේ හාල් තියෙනවා නම් සප්ලයි එක තියෙනවා නම් මම මිනිස්සු ඉල්ලනවා නම් ඒ සමානව ප්‍රශ්නයක් නෑ. හැබැයි මිනිස්සු ඉල්ලන ප්‍රමාණයට වඩා මාකට් එකේ මචං අඩු වෙන්නම් තියෙන්නේ එතන හිඟයක්. හරිද? එතකොට මචං ඔය හිඟ සහ අතිරික්ත වලින් තොරව අපිට මාකට් එක බැලන්ස් කරන්න තමයි මේ මාකට් ඉක්විලිබ්‍රියම් කියන concept එක තියෙන්නේ. සිංහල වචන මොකද්ද බංගේ? වෙළඳ පොළ සමතුලිතය. නේ හරියට හරි. QD කීස් US හදපු ටිකනේ. හරි. ඒට හරි. එතකොට මචං ඕක තියෙනවා මචං QD දැන් එක්සාම්පල් එකක් විදිහට ගත්තොත් ප්‍රයිස් එකෙන් තමා ඔය දේ ගාන්ට මෙව්ව වෙන්නේ. ඕගලන්ට පේන ඇති ප්‍රයිස් එකෙන් තමා ඩිමාන්ඩ් එකයි සප්ලයි එකයි එක තැනකට ගේන්නේ. ඔයාට එක්සාම්පල් එකකට ගන්න පුළුවන් ඔතන ඩොලර් 2 කියන ප්‍රයිස් එකට හරිද? ඒ ප්‍රයිස් එකට පාරිභෝගිකයන් ඉල්ලන්න පට්ට කැමතියි. හැබැයි සප්ලයි කරන්නත් පට්ටම කැමතියි සප්ලයි. අන්න ඔය ලෙවල් එකට ගේන්න ඕනේ අපි හැම ප්‍රොඩක්ට් එකක්ම මේ ආර්ථිකයේ ලංකාවේ ආර්ථිකයේ ඔය ලෙවල් එක පැන්න ගමන් තමා මිනිස්සු ආණ්ඩුවට බයින්නේ බඩු මිල වැඩි හරිද ඊට පස්සේ මචං හරිද බඩු මිල වැඩි ඊට පස්සේ නිෂ්පා මේ අර පැත්තෙන් කියනවා මේ මොනවාද මේ නිෂ්පාදක ගන්න බෑ කියනවා. යෝජනය කරන්න බෑ ලාභ නෑ මේ ප්‍රයිස් එකට දෙන්න බෑ කචල් මම මේ තව සිම්ප්ලි කරලා කිව්වොත් ඕක පාරිභෝගිකයාටයි සහ වෙළෙන්දාට දෙන්නටම වාසි මිලම ලක්ෂය දෙන්නටම වාසි මිලම හරියටම හරි. එන්න එහෙම කිව්වනම් හරියටම සමතුලිත මිල හා සමතුලිත ප්‍රමාණය කියලා කියනවා එතන. ඒක ෆුල් අයිඩියා එකක් යන්න දෙන හිතනවා. ඒ වගේම මචං ප්‍රමාණයක් දෙන්න ඕනේ. මොකද ඉල්ලන ප්‍රමාණයයි සපයන ප්‍රමාණය දෙකම සමාන වෙන්න බෑ. පාරිභෝගිකයට වගේම මෙයාට වෙළෙන්දාට. එයා ඒ මිල පාරිභෝගිකයා කැමති මිලම තමයි වෙළඳ පොලේ සපයන්නත් කැමති. ඔතන අපිට සමීකරණයක් දීලා තියෙනවා. මට මේක පොඩ්ඩක් ගාන හැදුවනම් හොඳයි නේද? මොකද එක්ස්ටෙන්ඩ් ඩිමාන්ඩ් එක්ස්ටෙන්ඩ් සප්ලයි තියෙනවද? ඕකේ නෑනේ. මේ පොඩක් කරලා යන්න. ඒකත් චූටක් කියමු ඉතින් කට්ටියට ඔච්චර කිව්වේ හරිද? හරිද මේ ඔතන සමතුලිත මිල තියෙන්නේ. මේ සම කියන්නේ පාරිභෝගිකයා කැමසා නිෂ්පාදකයා ගන්න කැමති මේ සපයන්න කැමති මිල තියෙන්නේ. ඩොට් එක අන්න ඔය ඩොට් එක. මේක තමයි සමතුලිත කියලාත් කියනවා මෙන්න මේකට. මෙන්න මේ ප්‍රොනන්සියේෂන් එක මට බෑ. එන්න එක කියන ඩොට් එක. සරි. ඒ ප්‍රමාණයම ඉල්ලුමයි සමය දෙකම සමානයි හරි. ඔතන අපි හිතන්න ඔතන මොකක් හරි කේස් එකක් වුණොත් තමා බාණ්ඩ හිඟයක් නැත්තම් බාණ්ඩ අතිරික්තයක් එන්නත් හැකියාව තියෙන්නේ. රීසන් එක පාරිභෝගිකයා මචං ඉල්ලන මිලට පාරිභෝගිකයා මචං ඉල්ලනවා මිලක් ඔන්න ඩොලර් 2යි කියලා. හැබැයි මචං සපයන්න කැමති සප්ලයර් ඩොලර් 3ට.
එතකොට මචං වෙන්නේ සප්ලයි එක අඩුයි ඩිමාන්ඩ් එක වැඩිනේ මචං. දෙසර ගැප් එකක් එනවනේ. අන්න ඔය දෙක අතර බාණ්ඩ හිඟයක් හෝ අතිරික්තයක් එන්න පුළුවන් කියන එක මතක තිය. කියන්නේ ඔයලා මට බේසිකලි කියන්නේ එච්චර ගැඹුරට හිතන්න එපා. ඔයිට වඩා අඩු හෝ වැඩි වුණොත් ඔය සමතුලිත මිල තියෙන්නේ. සමතුලිත ප්‍රමාණය තියෙන්නේ. ඔන්න ඔය මිලට වඩා අඩු හෝ වැඩි වුණොත් මචං කෙලින්ම බාණ්ඩේ එක්ක වෙළඳ පොළ හිඟයක්. ඒ බාණ්ඩේ හිඟයක් යනවා. එහෙම නැත්නම් අතිරික්තයක් එනවා. ඒ වගේම පාරිභෝගිකයා කැමතිත් නැහැ මිල යටතේ මිලදී ගන්න. සප්ලය ඒ යටතේ සප්ලයි කරන්න කැමතිත් නැහැ. මුළු ආර්ථිකයම මචන් ඩවුන් වෙන්නේ ඔන්න ඔය ඕක නැති වුණොත්. හැම බාණ්ඩ එකම සමතුලිත මිලක් සහ සමතුලිත ප්‍රමාණයක් තිබියම යුතුමයි. හරිද? එතකොට මචං ඔය කොවිඩ් කාලේ හැම මචං බාණ්ඩ ගොඩක සමතුලිත මිලයි සෑහෙන්න මචං ඩවුන් වෙලා තිබ්බේ. මිනිස්සුන්ට තෙල් නෑ, තෙල් පෝලිම් වල. හරිද? ඊට පස්සේ මචං ගෑස් පෝලිම් වල හිටියා. එක්ක ගෑස් මිල පට්ට වැඩි. හරිද? මචං දැනට වුණත් මචං මේ මට එතනට තාම සමතුලිත මිලක් ප්‍රමාණයක් නෑ ලංකාවේ. තාම නෑ යන සිටුේෂන් එකට. නෑ මෙහෙමයි. ඔව් තාම නෑ. හැබැයි මචං දැන් ඒක ලං කරලා තියෙනවා මචං. මෙන්න මේ හරි වගේ තියෙනවා දැන් ඩොට් එක. එහෙමම කියන්න. ඔව් එහෙම කියන්නත් පුළුවන්. ඔව් ඒ හරිය වගේ තියෙන. හැබැයි මචං මෙහෙමයි. ඔය හරිය ඩොට් එක තිබ්බට මචං ඒ කියන්නේ මෙහෙමයි. මෙහෙම නෑ. ඔයක මෙහෙමයි මචං. concept එකට පොඩ්ඩක් කියනවා නම් ඒ කියන්නේ වාට මේ ගැඹුරින් කියනවා නම් සමතුලිතයි මචං දැන්. දැන් මචං සමතුලිතයි ගොඩක් ඒවා. මොකද දන සීන් එක සමතුලිත වුණාට මචං ඒක මචං පාරිභෝගිකයා ඒ මිලට දැන් ඇඩැප්ට් වෙලා තියෙන්නේ මචං. දැන් ඉස්සර බන් තෙල් ලීටරේ රුපියල් 100 නේ. තෙල් පෙට්‍රල් ලීටරේ රුපියල් 100යි. දැන් කීයද 300 නේ. හරිද? දැන් 300ට සමතුලිත වෙලා ඉවරයි මචං. දැන් ඕල්රෙඩි රීසන් එක මොකක්ද දන්නවද? ඒකට දැන් ඇඩැප්ට් වෙලා ඉන්නේ ප්‍රයිස් එකට මචං. ඔන්න මචං එතකොට මැනුවලිම මේ අරක මේ සමතුලිත වෙනවා නේ. සමතුලිත වෙනවා මචං. එතකොට මැනු ඔටෝම. ඕක මචං 2022 කියන මචං ඕක වැටුනේ ආර්ථිකේ 2023 කාලේ මචං අර ඔබ කිව්වලා ඉන්න එකේ තමයි තියෙන්නේ මචං. හරිද? දැන් මචං ස්ටේබල් වෙලා ඉවරයි ගොඩක් ඒවා. මේ හැබැයි මචං සමතුලිත වුණාට ඉස්සර තිබ්බ ප්‍රයිස් එකයි දැනුයි කම්පෙයාර් කරොත් මචං දැන් හිතන්නකෝ දැන් ඩොලර් රුපියල් 300 යන්නේ පෙට්‍රල් ලීටරේ. හරිද? ඉස්සර මචං පෙට්‍රල් ලීටරේ දැන් පෙට්‍රල් ලීටරේ රුපියල් 300යි. ඉස්සර මචං පෙට්‍රල් ලීටරේ රුපියල් 100 තිබ්බේ නිෂ්පාදකයා සපයන්න කැමති මිලයි පාරිභෝගිකයා ගන්න කැමති මිලයි. දැන් ඒක 300ට වෙලා තියෙනවා. ඔන්න මචං ආර්ථිකේ පරිහානිය වෙලා තියෙනවා. හරි. යම්. මේ ගානක් තියෙනවා මචං මේ කට්ටිය හදන්න දන්නවා ඇති කියලා හිතනවා මම. මොකද හදනවද මොකද ගන්න? ඕක මචං තියෙන සරල දෙයක්. හරිද? ඕක නම් මචං හදන්න පුළුවන් ඕන කෙනෙක්ට. ඉල්ලුම් සමීකරණය දීලා තියෙනවා, සැපයුම් සමීකරණය දීලා තියෙනවා. ඕගොල්ලන්ට ওই දෙක සමාන කරලා එක පැත්තේව එක පැත්තකට දාලා අනිත් පැත්තේව අනිත් පැත්තට දාලා සමතුලිත ඉල්ලුමයි සමතුලිත ප්‍රමාණය හදන්න තියෙන්නේ. ඉමේජ් ඔගේ ආන්සර් ගන්න නැද්ද බා එක්ස්ප්ලেইন කරන්න හදන්න නම් කම්මැලි ඔගේ ලොකු දෙයක් නැහැ නේ. ආන්සර් ගන්නම් නෑනේ. මම ගෲප් එකට ID ගෑනකට කලින් දාලා තිබ්බා බං. ඒක මේ කියන්නද මචං? නිකන් කියන්නම් ඔහොම විදා මනෝමෙන් කිව්වොත් පළවෙනි ගාන ගන්න QD සමානයි CI -10යි P QS සමානයි 40 ධන 5යි P. එතකොට අපි කරන්න ඕනේ QD සමාන කරගන්න ඕනේ QS ට. එතකොට CI -10යි P සමානයි 40 plus 5යි P වෙනවා. එතකොට මචං CI 40යි කියන්නේ එක වගේ වනේ. එතකොට මම 100 පැත්තට ගේනවා මචං 40. එතකොට ධන 40 -40 වුණාට පස්සේ 100න් 40ක් ගියාම 60 වෙනවා. එතකොට මචං අර -10 මචං මං අරන් යනවා අනිත් පැත්තට. එතකොට 15යි P වෙනවා. 15යි P බෙදීම මචං 60. හරිද? 60 15යි P තියෙනවා මෙහා පැත්තේ අනිත් පැත්තේ තියෙනවා 60. 15යි P මචං P කරගන්න මම 15ෙන් බෙදනවා. 60ත් 15ෙන් බෙදුවා මචං P සමානයි 4ක් එනවා. P සමානයි 4 නම් ඔයාට ඉල්ලුම් සමීකරණ යූස් කරන්නත් පුළුවන් මචං. ප්‍රමාණය හොයන්න සැපයුම් සමීකරණ යූස් කරන්නත් පුළුවන්. මොකද රීසන් එක ඔය දීලා තියෙන්නේ ඉල්ලුම් සහ සැපයුම් සමීකරණ සමතුලිත සමීකරණනේ. එතකොට මචං අපිට ඉල්ලුමත් එතකොට සමතුලිත කරන්නනේ. එතකොට ඉල්ලන ප්‍රමාණයයි නිෂ්පාදකයා සපයන ප්‍රමාණයයි අනිවාර්යයෙන්ම සමාන විය යුතුමයි. ඒ හින්දා ඔයාට ඉල්ලුම් සමීකරණ යූස් කරන්නත් පුළුවන් මචං ක්වොන්ටිටි එක හොයන්න. සැපයුම් සමීකරණ යූස් කරන්නත් පුළුවන්. මොකද එන ක්වොන්ටිටි එක හැම වෙලේම සමාන වෙන හින්දා. ඉල්ලුමෙන් ගත්තා සැපයුම් ගත්තා. මං ඉල්ලුම ගන්නවා.
එතකොට 10යි 10 ගුණ කිරීම 4 මචං 40යි. එතකොට මචං 100න් 40ක් ගියාම ප්‍රමාණය වෙනවා 60ක්. මම අනිත් පැත්තටත් බලන්නම්. 5යි 5 වරක් 4 20යි 40යි 20යි 60යි. එතකොට මචං සමතුලිත මිල එනවා මචං රුපියල් 4යි. සමතුලිත ප්‍රමාණය එනවා මචං රුපියල් quantity ඒකක 60යි. රුපියල් කියන්න බෑනේ ඒකක 60යි. හරි නේද? ඕක මචං අරකටත් ඇප්ලයි කරලා හදන්න තියෙන්නේ. හරි මචං. තව pages 10ක් තියෙනවා මේ යා කට්ටිය ඩිකෝන්ට් එක තමයි ගොඩක් අවුල් කතාවක් කිව්වේ මේ ඩිකෝන්ට් එක කරලා දාමුනේ මාකට් ස්ට්‍රක්චර්ස් නේ වෙළඳපොළ view-වද මට තිබ්බේ ඔව් මාකට් ස්ට්‍රක්චර් කියන මචං ඔය වෙළඳපොළ view හරියට හරි. හරිද? ඒවා මචං කොටස් කීපයක් තියෙනවා perfect monopoly oligopoly monopolistic completion පිටු 10ක් වගේ තව තියෙන්නේ මේ. හරියටම 10යි. හරි ඔය ටික මචං දාන්නකො chat gpt. එතකොට මට ගන්න පුළුවන් හරි explanation එක. මේ page එක දාලා නැත්නම් අනිත් මේ page එකේ තියෙන තමයි මේ යට ඔක්කොම explain කරලා තියෙන්නේ මේ ඕකෙන් chat gpt අරගෙන මචං අපි one by one explain කරමු. එතකොට lecture එක කව වෙනවා. වීඩියෝ එක පැය දෙකක් විතර දිගයි කට්ටිය මේ ඔයාලට මේක A to Z lecture cover කරගන්න පුළුවන් මේක බැලුවොත් මම දැන් lecture record උත් නැති එකේ ඒක තමයි අපි වීඩියෝස් දෙකකට තමයි මචං දාන්න වෙන්නේ මේක දැන් මේ අපි දැන් අනිත් ටිකත් කරනවා මේ වීඩියෝස් තුනක් දාමු මචං තුනක් දාමු මැනේජ්මන්ට් එකයි බං මේ account එකයි එකකට ගේමු icon එක වෙනම දාමු ප්‍රශ්න එක සහ මචං මේ අර මාකටිං ටිකයි මේ අපි අනිත් තවයක් ඇති අන්තිමට මොකද්ද අන්තිම lecture එක නම sustainability මචං sustainability එකත් මචං ඒ දෙක එකට දාන්න තමයි හිතන් ඉන්නේ බලමු අපි කියන්නේ හරි මම සරලව වෙන දේ කියන්නම් perfect completion කියන්නේ many buyers and sellers all firms and ideal products no single seller control the farmers selling what හරි ඕක සෙට් නැත්තම් මේ දෙක මෙයක් ගන්නද නෑ නෑ ඕක ඇති බා briefly explanation ඕනේ බබ හැලි ලියන්න නෑ බා පොඩ්ඩයි තියෙන්නේ ඔවෙන් අහන්න ලොකුවට අහන්නේ ওই ටික ඇති monopoly one මොකද මචං මේ ඇත්තටම කිව්වොත් මම එක්සැම්පල් අහන්නේ ලොකුවට එක්ස්ප්ලනේෂන් ලියන්න තිබ්බද මේ වෙනකන් කිසිම පේපර් එකක අනික MCQ නේ බං එන්න මේකේ හරි MCQ උනාට පස්සේ අයිඩියා එක ගත්තා නම් ඔයාලට ලියන්න පුළුවන් නේද අපිට ලියන්න දෙයක් නැහැ හින්දා මේ අයිඩියා දාගත්තා නම් ඇති ඔව් අයිඩියා එක දාගත්තා නම් ඇති ඔව් perfect completion කියන්නේ මචං farmers selling wheat or vegetable in open market monopoly කියන්නේ one seller in the entire market seller control price and price oligopoly කියන්නේ few large firms monopolistic කියන්නේ many sellers products similar but හරි perfect completion කියන්නේ හරිද many buyers and sellers ගොඩක් ඉන්නවා මචං buyers ලා and sellers ලා ආර්ථික economy එකේ firm all identical and products identical products තමයි ඒගොල්ලෝ විකුණන්නේ easy and new firms enter to the market නිදහස් තරගය මචං මේකේ හරිද ඕන කෙනෙක්ට මචං මාකට් එකට එන්න පුළුවන් ඕන කෙනෙක් මාකට් එකට ඇවිල්ලා ඕන කෙනෙක්ට මචං ඕන දෙයක් විකුණන්න පුළුවන් වෙළඳපොළ තමයි අපි කියන්නේ perfect completion කියලා example farmer selling a vegetable and open market සාමාන්‍ය තියෙන වෙළඳපොළ තමයි අපි කියන්නේ perfect completion කියලා ඒක තේරුණාද හොඳට මතක තියාගන්න මේක කිසිම කෙනෙක් මචං price එක පාලනය කරන්නේ නැහැ price එක automatic හැදෙන්නේ අර ඉල්ලුමයි සැපයුමයි මත මේ හරිද price එක හැදෙන්නේ ඉල්ලුමයි සැපයුමයි මත ඕක තමයි perfect completion කියන්නේ monopoly කියලා කියන්නේ මාකට් එකක් හරිද ඉන්නේ එකම කෙනෙක් විතරයි example එකක් විතර ගත්තොත් මේ හරිද ගව එකම example එක මචං මම කියන්නේ water board එක ලංකාවේ එකයි වතුර ගාස්තුත් එයා තමයි තීරණය කරන්නේ ඔක්කොම තීරණය කරන්නේ එයා ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය එක්කෙනයි මේකට එන්න බෑ මචං එන්න පට්ටම අමාරුයි මචං PVCම මේ වෙළඳපොළට වාට මචං මේ බෑනේ මචං මේ ඉමේජ් විදුලි බල මණ්ඩලය කියලා එකක් හදන්න බෑනේ මචං හෙට බෑනේ හරිද හරි ඊට පස්සේ මේ රුවි වෝටර් බෝඩ් කියලා එකක් හදන්න බෑනේ බං හරිද හරිද ඒ හින්දා එහෙම බෑ හරිද ඒ කියන්නේ මොනොපොලි එකේ තියෙන්නේ යම් කිසි ඒවට terms and regulations තියෙනවා මචං මාකට් එකට එන්න
එක්කෙනෙක් තමා වෙළඳ පොලේ ඉන්නේ එහෙම. ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව. දුම්රිය විතරයි දුම්රිය කරන්නේ ඒගොල්ලෝ විතරයි. වෙන කාටවත් එන්න බෑ කොච්චර සල්ලි තිබ්බත් රෙගියුලේෂන්ස් ඕනේ. ඒක තමයි මොනොපොලි කියලා කියන්නේ. ඔලිගොපොලි කියලා කියන්නේ මචං මේ ටිකක් තියෙනවා මචං. එක්සාම්පල් එකක් විදිහට ගත්තොත් TV channels එන්න පුළුවන් එන්න බැරි නෑ එන්න පුළුවන් හැබැයි policies ටිකක් තියෙනවා ටිකක් අමාරුයි. ඒ කියන්නේ මොනොපොලි එකේම ටිකක් තියෙන එක මචං. TV නාලිකා කීයක් තියෙන්නේ කීපයයිනේ මචං ඔය ප්‍රධාන ටිකනේ තියෙන්නේ බේසිකලි බං ලංකාව ඇතුලේ හරිද ටිකයි තියෙන්නේ හරි ඔලිගොපොලි තව ගන්න පුළුවන් ගෑස් සමාගම් ලංකාවේ දෙකයි තියෙන්නේ මොනවාද අයි අනිත් එක මොකද්ද ලාෆ් එකයි ඔය දෙක විතරයිනේ තියෙන්නේ හරිද ඒක උබ්බේ ගෑස් එකත් ලාෆ් බං ඔබට ඒකම වෙලා කියම් කියන්නේ ඒකත් බැලුවද බෝඩි උනේ නේද ඒ ගෑස් කුකර් එකත් ලාෆ් දැක්කා හරි එලකිරි කුකර් එක නෙමෙයි සිලින්ඩර් එක තියෙන ගඩක් ගන්න එපා හරිද මේ හරිද එහෙම හරිද ඔලිගොපොලි කියන්නේ මොනොපොලි එකේම ටිකක් තියෙන එකක් හැබැයි මොනොපොලි තරම් මොනොපොලි එක්කෙනායිනේ බා එන්න අමාරුයි මොනොපොලි එකට ඔලිගොපොලි එකටත් මොනොපොලි එකට එන්න බෑ සරලවම කිව්වොත් ඔලිගොපොලි එකට එන්න පුළුවන් පට්ටමරු monopolistic competitors කියන්නේ many sellers ඉන්නවා products similar but slightly firm have control over price example restaurant clothing brand saloons මෙන්න මේවා එන්නේ කෙලින්ම monopolistic competitions මේ භාණ්ඩ වෙනස් ඒ කියන්නේ එකම භාණ්ඩ සහ විවිධ භාණ්ඩ හරිද monopolistic competition එකේ තියෙන්නේ මේ monopoly පටල ගන්න එපා monopolistic අහනවා මචං ලොවෙත් අහනවා what is the difference between monopoly and monopolistic competition හරිද monopoly කියලා කියන්නේ එක්කෙනයි මාකට් එකේ ඉන්නේ එයා තමා ඔක්කොම ප්‍රයිස් එක හැමදේම තීරණය කරන්නේ එයා ඒක තමයි මොනොපොලි මොනොපොලි MCQ සෙට් එකක් මේ සෙට් එකෙන් අහයිවන්නේ අනිවාර්යෙන් අහන්නේ මොනොපොලිස්ටික් කම්පිටිෂන් එකෙන් කරන්නේ ගොඩක් සෙලර්ස්ලා ඉන්නවා මේ ඕන කෙනෙක්ට එන්න පුළුවන් ප්‍රයිස් එක තීරණය කරන්නේ මාකට් එක ඔය මොනොපොලිස්ටික් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා අහපන් ඔතන what is the difference between monopolistic competition and උඩම එක මචං උඩම එක ගනින් උඩම එක නේද perfect completion අන්න හරි ඔන්න ඔය දෙකේ ගනින් මචං වෙනස මට පොඩ්ඩක් එතන පැහැදිලි මදි මේ අපි මේ ඉගෙන ගනිමින් කරන්නේ අපි මේ ඉගෙන ගත්තේව නෙමෙයි හරිද මේවා ඊට මේ පස්සේ නෙක්ස්ට් එක අද තමයි බලන්නේ බෝ අද තමයි මචං බලන්නේ සිරාවට මොනොපොලිස්ටික් නේ උඹට ඒ දෙක සෙට් නෑ නේද මම ඇත්තනේ උඹටත් ඒ ප්‍රශ්න තිබ්බ නැද්ද ඒක ලගින් යනවා බා මේ ලගින් යන සීන් එකක් තියෙනවා ඒක තමයි බලමු මේක කන ගාවින් කීයේද අන්න ඒ වගේ තමයි ඔබේ රියැක්ෂන් එක තමයි බම් මට hina ගියේ හරි මේ perfect competition බලපන් ඒක හරියට මොකද්ද many sellers ඒකේ මචං කියනවා many sellers RG many sellers but identical products no control over price easy entry and exit many sellers මචං මෙතන කිය මේ පර්ෆෙක්ට් එකේ තරම් මොනොපොලිස්ටික් එකේ මේ සෙලර්ස්ලා නෑ අඩුයි කියලා කියන්නේ නේ අඩුයි එහෙම සීන් එකක් ඔව් ඇත්තනේ බං මේ කියන්නේ ෆාමර්ස් නේ බං ෆාමර්ස් ලා වගේ කට්ටිය ගොඩාක් ඉන්නවනේ බං අරවා ටිකක් අඩුයිනේ බං ඔය clothing stores restaurants මේව ටිකක් බං අර මේ මේව බං අර monopolistic competition කියන්නේ බං ටිකක් අර corporate level එකේ business මචං පොඩි කඩ නැතුව මචං restaurant clothing stores shampoo වගේ brand මචං අනේ ඒ වගේ යන්නේ මචං ළඟින් අර many sellers slightly different some control over relatively easy and entry exit firms use firms use branding and advertising to stand out මචං අන්න point එක අතන මචං use කරනවා consumer all see present same මේගොල්ලෝ බම් promoting branding advertising මුකුත් කරන්නේ නැහැ perfect competition කියන්නේ basic ම level එකේ තියෙන business මචං
business එක්සාම්පල් මේ මොනොපොලිස්ටික් කිව්වොත් මොනවද මේ මංචි සුපර් ක්‍රීම් කර මංචි මේ කට්ටිය ඩැන්ටෙක්ස් කට්ටිය එකම මේ වගේ ලොකු කෝපරේටිව් ලෙවල් කියන මේ අන්න right perfect competition කියන්නේ මචං අර පොඩි දේවල් නිකන් farmer කට්ටිය දැනට නිකන් අපේ මේ ටවුන් එකේ තියෙන කඩවල් සෙට් එක කඩවල් set එක ගන්න පුළුවන් හරියට හරි farmers ලා ඔන්න ඒගොල්ලෝ. ඩිෆරන්ස් ටික ටේබල් එකේ තියෙනවා ස්ක්‍රීන් ෂොට් එකක් හරි ගහන් දාගන්න රිවිව් ෂීට් එක දාගන්නවා නම් ඔන්න මචං අපි ඔන්න ඔක්කොම ටික cover කරා marketing දැන් strategies. මේක එඩිට් එකක් නම් ගහන්න නෑ අර මුල් ටික පොඩ්ඩක් එහෙම මේ බලලා ඉවර වෙලා මේ දාන්නයි තියෙන්නේ මචං හරි මචං එහෙනම් මේ මම හිතනවා මේක තේරෙන්නේ නැති කියලා තව වීඩියෝ එකක් ඇත්තටම තියෙනවා කරන්න ඒ වීඩියෝ එක නම් චුට්ටක් ඩිලේ වෙයි දාන්න නමුත් අපි අනිවාර්යයෙන්ම එක්සෑම් එකට කලින් දානවා මොකද අර අපේ DSL එකත් ඇත්තටම හවස වගේ තමයි අප්ලෝඩ් උනේ එහෙම හරි මචං අපි දාන්නම් මේකේ part 2 එක මොකද අපිටත් තව බලා ගන්න තියෙනවා මේ ඒ හින්දා පොඩ්ඩක් අර ප්‍රශ්න තියෙනවා මේ පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා ඉතින් ඒකත් එක්ක පොඩ්ඩක් මේක දැන් මේක මේ පොඩ්ඩක් හරි එඩිට් කරන්නත් තියෙනවා නිසා මේක එඩිට් කාට පස්සේ රෙන්ඩරින් වෙන්න ටික කාලයක් ටික වෙලාවක් යනවා එතකොට මේ ප්‍රශ්නත් එක්ක මේ අප්ලෝඩ් වෙන්නත් ලොකු කාලයක් යනවා ඉතින් ඒකත් එක්ක මේ වීඩියෝ එක නම් අරකට සාපේක්ෂව කලින් වැටෙයි දෙවෙනි වීඩියෝ එක අපි ඉක්මනින්ම අරන් එන්න ඒක අපි කරන්නේ මැනේජ්මන්ට් සහ accounting පැත්ත cover කරන්න ඉන්නේ එහෙනම් මචං මැනේජ්මන්ට් ඇන්ඩ් accounting එකට කලින් වැටෙයි අපේ මේක වැටේ මචං මොකක්ද දන්නවද මැනේජ්මන්ට් එකයි මේ මොකද ඒ පාරේ නම මේ මතකම නෑ බ මැනේජ්මන්ට් මේ මාකටිං එකයි අනිත් තව එකක් අපි කරේ සස්ටේනබිලිටි එකයි බෝතුරට මේ මාකටිං එකයි සස්ටේනබිලිටි ලෙක්චර් එකයි වැටෙයි ඒකෙන් පස්සේ වැටෙයි මේ සමහර විට මැනේජ්මන්ට් එකයි account එක වීඩියෝ එකක් වෙන්නත් පුළුවන් සෙපරේට් එකකට එන්නත් පුළුවන් ඒක අපි බලලා දාන්න කොහමද ඔක්කොම ටික කවර් කරනවා DSA වගේම BMIT කවර් කරනවා ඔක්කොම ටික right එහෙනම් ඊට පස්සේ එක්සෑම් එකේ කියලා එනවා නෑ මේ DSA නම් ටිකක් අමාරුයි මටත් කියලා වුණා ගොඩක් කට්ටියට කියලා වුණා මේ උඹටත් කියලා වුණා කිව්වනේ මේ ඇත්තටම මේ ඇති බං සාමාන්‍ය රිසල්ට් එකක් තිබ්බනම් ඇති බං ඔය ලොකු රිසල්ට් ඕනේ නැහැ ඔන්නෝහි ඕනම ගොඩක් වෙන්න දෙන්න කියලා එහෙනම් අපි යනවා good night හැබැයි මට මෙහෙමයි අපි හිතුවේ අපේ CA මාක්ස් එක්ක කම්පෙයාර් කරද්දී නම් මචං කතා නොකරමු හැමෝම මට හම්බුණා හැමෝම කිව්වේ ඒකව මට ගොඩක් දෙනෙක් කතා වුණා ඔක්කොමල කිව්වේ ඒක එස්සේ මේ අපේ CA අපේ ප්‍රශ්නේ තියෙන්නේ CA මාක්ස් තියෙනවා අපි හැමෝටම ෆයිනල් ඩක් වුණා හරි හරි එහෙනම් ඊළඟ වීඩියෝ